समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खधं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, මේ පින්නතුන් සූදානම් වෙන්නේ බුදු පියාණන් වහන්සේ විසින් ඉස්මතු කොට වදාළ පරම පවිත්‍ර සිරි සද්ධම්මේ විදක් ශ්‍රවණය කරන්නට. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට අහන්න වෙලාවක් තියෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ. විරිය ඉන්ද්‍රිය කියන තැන ඒ විරිය කියන්නේ අපි සම්මතයේ කතා කරන උත්සාහය උනන්දුව නෙවෙයි නේද? විරිය ඉන්ද්‍රිය කියන එක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. විරිය ඉන්ද්‍රිය මතුවීම යන පැහැදිලි කරගන්න ඕනේ. දැන් ඔබ දන්නවනේ රිය විරිය අරිය කියන මේ වචන තුල තියෙන්නේ තේරුම් ගන්න ඕනේ ඔබ මේ ගමන පවත්වාගෙන යන්න ගාමක බලයක් දෙනවා නම් තමයි ඔබ මේ රිය ගමන පවත්වාගෙන යන්නේ. රියෙන් වෙන් වෙන්න කටයුතු කිරීම තමයි විරිය කියලා කියන්නේ. වෙන් වෙන්න කටයුතු කිරීමට ඔබට උත්සාහයක් ඕනේ. ඒ උත්සාහයත් එක්ක තමයි විරිය බවට ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එහෙම වෙන් වෙවි යන හින්දා තමයි අරිය බවට පත් වෙන්නේ. රිය අත්තරින තැනට රිය ගමන නවත්තන තැනටපත් වෙන එක තමයි අරිය ධර්මයේ කියලා තේරුම් ගන්න ඕන. එහෙනම් මේ ගමනෙන් වෙන් වෙන්න ඔබ ගන්න උත්සාහයක් තුල තමයි විරිය ක්‍රියාත්මක වෙන්න කටයුතු වෙන්නේ. ඒක තමයි තේරුම් ගන්න ඕන. තව ප්‍රශ්නයක් තියෙනවා අරියන් වහන්සේ. දැන් අපි පංචස්කන්ධේ කතා කරනවා රූප වේදනා සංඥා සංකාර කියලා. ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානේ පස්ස වේදනා වේදනා චේතනා පස්ස මනසිකාර කියලා කියනවා. ඒ අවස්ථා දෙකේම වේදනා සහ ඔය සංඥා කියන්නේ එකමද? ඒ තුල තියෙන්නේ දැන් ඔබ තේරුම් ගන්න ඕනේ රූප වේදනා සංඥා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේනේ පංචස්කන්ධය තුල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ විග්‍රහය තුල තව පැත්තකින් කියනවා රූප වේදනා සංඥා පස්ස මනසිකාර කියලා. ඒ තුලත් මේ සිතුවිල්ල ක්‍රියාත්මක වෙන හැටිම තමයි විග්‍රහ කරලා පෙන්නන්නේ. පස්ස මනසිකාර තුලත් මේ ක්‍රියාත්මක වීම තමයි පෙන්නන්නේ. ඒ තුල කෙනෙකුට තේරුම් ගන්න ඕනේ තව දෙයක් තියෙනවා. දැන් මේ කතං කරණීයන් කියලා කරපු දේ කරලා ඉවර වෙච්ච කෙනෙක්ගේ ස්වභාවය තුල ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා. ඒ තුල සංකාර ක්‍රියාත්මක වීම නැත්තම් විඥාණයෙන් කටයුතු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. යම් ආකාරයකට එවැනි දෙයක් විග්‍රහ කරද්දිත් මේක පැහැදිලි කරගන්න ඕනේ. අපි හිතමු අරහතුන් වහන්සේ කෙනෙක් ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරීත්වයේ තුල මේ දේවල් එක්ක ගනුදෙනු කිරීම සිද්ධ වෙනවා. එතකොට චේතනා පවත්නවා. ඒ අනුව මානසිකාර මෙහෙවීම සිද්ධ වෙනවා. ඒ තුල සංකාර විඥාන නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට සංකාර වලින් වෙන් වෙච්ච ස්වභාවයක් විඥාණයෙන් පිරිසිදු වෙන ස්වභාවයක් තමයි ඒ තුල තියෙන්නේ. එතකොට එවැනි අවස්ථාවක් යම් ආකාරයකට විග්‍රහ කරගන්නත් පුළුවන්කම තියෙනවා. අර විදිහට රූප වේදනා සංඥා ඒ විදිහට ක්‍රියාත්මක වෙන විග්‍රහය තුල. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මේ පංචස්කන්ධය ඇසුරු කරන එක තුල ওই විදිහට රූප වේදනා සංඥා
එතකොට පස්ස මානසිකාර හැටියට ක්‍රියාත්මක වීම තියෙන්න පුළුවන්. ඒ තුල කෙලෙස් ඇතිවීම සිද්ධ වෙන්නේ නැතුව ඒක ක්‍රියාත්මක වෙන හැටි තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. මට තව පොඩි පැහැදිලි කිරීමක් නාම රූප පරිච්ඡේද ඥානය ඒක යාන්ත්‍රණයක්ද එහෙම නැත්නම් ඒක අපි අර සතර කම්පටහන් වගේ උපක්‍රමයක්ද මෙකනිසම් එකක්ද? ඔබ සතර අනුස්සති භාවිතා කරනවා නම් භාවිතා කිරීම තුළ ඔබට මේක යම් වෙලාවක ඥාන හැටියට මතුවෙන දෙයක් තමයි ඔබ තේරුම් ගන්න ඕනේ. දැන් ඔබ මේ ගනුදෙනු කරන හැම අවස්ථාවකම සිද්ධ වෙන්නේ එක මොහොතක තියෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ ඇසුරු වෙන ක්‍රියාකාරීත්වයක්නේ. එතකොට ඇහැට රූප පෙනෙනවා. කනට ශබ්ද මේ විදිහට හය දොරට ප්‍රත්‍ය වෙන හයක් තියෙනවානේ. ඒ තුල තියෙන්නේ රූප ප්‍රත්‍ය වෙන ක්‍රියාකාරීත්වය. ඇතුළාන්තේ සකස් වෙන්නේ මොනවද? වේදනා, සංඥා, පස්ස මනසිකාර, චේතනා පස්ස මනසිකාර හැටියට අන්න ඒ ටික තමයි නාම ධර්ම ටික. එතකොට නාමංච රූපංච හැටියට මේ දේ එකට පටිච්ච වීම තුල තමයි විඥාන ශක්තිය බිහි වෙන්නේ. ඒක තමයි ඔබ තේරුම් ගන්න ඕනේ. රූප පාඩුවේ තිබුණාවේ අර නාම ටිකෙන් සකස් කරගෙන විඥානයක් සකස් කරගන්න නැති තරමට රූප නාම වෙන් කරලා දකින්න ඔබට පුළුවන්කමක් තියෙනවා මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ. එහෙනම් තව කෙනෙක් අනුම් පද කීවට බැනුම් පද කීවට ඒවා ශබ්ද රූප විතරයි. ඒක මට බැන්න මට මොන හරි දෙයක් කරා මගේ දෙයක් අහිමි කරා ඒ ටික සකස් වෙන්නේ කොහෙන්ද? වේදනාවෙන්, සංඥාවෙන්, චේතනාවෙන්, පස්ස මනසිකාර තුලින් තමයි ඒ ගොඩ ගැහිම සිද්ධ වෙන්නේ. වේදනා, සංඥා, සංකාර, විඥාන තුලින් තමයි ඒ ගොඩ ගැහිම සිද්ධ වෙන්නේ. එහෙනම් ඔබට පුළුවන් නාම ඉදං නාමං ඉදං රූපං හැටියට මේ දෙක වෙන් කරලා දකිද්දි මොනතරම් රූප තිබ්බත් ඒ රූප ටිකේ රූකඩයක් බවට තමන්ගේ ඇතුළාන්තයේ සකස් වෙන වේදනා සංඥා පස්ස මනසිකාර චේතනා පස්ස මනසිකාර වෙනස් නොවන තත්වයට ඔබට පිරිසිදු කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ විදිහට පිරිසිදු කරොත් ඔබ ඇතුළාන්තය කිලිටි වෙන්නේ නැහැ. එහෙනම් නාම රූප බෙදලා බලවුවොත් ඔබට පුළුවන් තේරුම් ගන්න මේක යථා පරිදි තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. එළියේ මොනතරම් දේවල් කොලොප්පන් වුණත් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, පොට්ටබ්බ ධම්ම හැටියට ඔබගේ අතුලාන්තය වේදනාව පිරිසුදු වෙන විදිහට වේදනාසු වේදනානුපස්සී විහෙරති. එතකොට අතුලාන්තය පිරිසිදු වෙනවා. වේදනාව නිරාමිෂ තත්වයට පිරිසිදු කරන්න ඔබට පුළුවන්. එහෙනම් අතුලාන්තයේ ඔබගේ අතුලාන්තේ කෙලෙස් ගතියක් ඇති නොවන විදිහට ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඒ ක්‍රියාත්මක වීම කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ පිරිසිදු වීම කරන්න පුළුවන් වෙන්නේ මේ නාම රූප බෙදලා දකින්න ඔබ වත බග කරලා බලන්න දක්ෂ වෙද්දී. එතකොට භගවතෝ පන ශාවකෝ වෙන තැන ඔබට මේ ඥානයන් මතු කරගන්න පුළුවන්කම තියෙනවා. කොච්චර එළියෙන් දේවල් ආවත් ඔබ ලෝකයට අනුව කම්පා වෙන්නේ, වික්ෂිප්ත වෙන්නේ, චලනය වෙන්නේ නැති තරමට ඔබගේ අජ්ජත්වය ශක්තිමත් කරන්න, පිරිසුදු කරන්න ඔබට පුළුවන්. එහෙනම් ලෝකේ මොනවාර දේවල් සිද්ධ වුණත් ඔබගේ අතුලාන්තයේ ඔබ කිලිටි කරගන්න චලනය වෙන්නේ නැහැ. ඒ නාම රූප පරිච්ඡේදය ඔබ දකිද්දි තමයි ඔබගේ ඥානයක් හැටියට මතුවෙද්දි මේක හොඳින් ක්‍රියාත්මක කරන්න ඔබ තුල ශක්තියක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. අවබෝධ වුණා. සුවපත් වේවා. අවසරයි ආර්යයන් වහන්සේ. ඔබ වහන්සේ දේශනෙන් කිව්වා සිතුවිලි අපිට ඕන තරම් එනවා. මුත් අපි ඒවා පෙරලා බලන්න ඕනේ කියලා. එතනදී ස්වාමීන් වහන්සේ අපි එතනදී බලන්න ඕනේ අර ඒ සිතුවිලි ආවට මොනියම් හෝ අවස්ථාවක අපි නිමිත්තකට බැඳෙන්න හදන තැන තමයි අර අපිට එතන දක ගන්න ඕනේ මේක සංකාරසිතක් තමයි මේ එන්නේ කියන තැන. එතකොට ස්වාමීනි මේ සංකාරසිත එන තැන තමයි අර දැන් බාහිර දෙයට අපි
බැඳෙන්න යනවා කියන්නේ අපේ අර නාමකාය ක්‍රියාවලිය ඒකම එකටම එකතු වෙලා සිද්ධ වෙන්න යන හින්දානේ. තේරුම් ගන්න ඕනේ අපි බාහිරයට බැඳෙන්න යනවා කියන එක හදන්නේ ඇතුළෙම තමයි. ඇතුළේ කවදාවත් බාහිරයට බැඳෙන්න බෑ. බැරි වුණාට බැඳෙන්න හදනවා විකෘතියකින් එකතු කර කර. තියෙන දෙයක්ම හැටියට හංගිමින් ඒක තියාගන්න උත්සාහ කිරීම තමයි නිච්ච කරගෙන කරන්න යන්නේ. ඇතුලෙන් තේරුම් ගන්නවා නම් ඒක නාම රූප ගැට ගහලා තියන්න බැරි බව ඒ අත්දැකීම Taman තුලට ලැබුණාම Taman මේක ගැට ගහන්න යන තැන ගැට ගැහෙන්න යන බව තේරුම් අරන් ගැටේ ලෙහන්න පුළුවන්කමක් ලැබෙනවා. උදාහරණයක් කිව්වර වතුර කන්දිනේ ඉඩක් වගේ එතන උපාදෝපි වයෝපි වෙලා යනවා කියලා ඒක. දැන් ඇහැට පෙනිච්ච රූපයක් අපිට අපි හිතමුකෝ ඒක සාරවත්ම දෙයක් හැටියට පෙනුණා කියලා. පෙනුනට ඒක හරියටම සාරයි නම් ආයෙ වෙන එක දෙයක්වත් ඕනෙ වෙන්නේ නැහනේ. එහෙනම් ඒ රූපේ දිහා ජීවිත කාලෙම බලන් ඉන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ ධර්මතාවයේ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක තිත්ත වෙනවා. ඒක එපා වෙනවා. අර අට්ටියති හරායති jigucchati හැටියට ඒකෙන් මිදෙන්න වෙනවා. එහෙනම් එක රූපයකට ආයුෂ ක්‍රියාත්මක වෙන හැටි අර වගේ නම් දියේ ඇඳ ඉරක් වගේ වැය වෙලා යනවා නම් සියලු පංචස්කන්ධ සකස් වුණත් සිද්ධ වෙන්නේ මේකම බව තේරුම් ගන්න Tamanට ඥානය තියෙනවා. එතන ස්වාමීන් වහන්සේ නාම රූප පරිච්ඡේද ඥානය තුලින්මයි ඒක හරියටම අත්දැක ගන්න පුළුවන් වෙන්නේ. Taman මේක දහම් මැසකින් තේරුම් ගන්නවා. ධම්මයට අනුව ගලපලා තේරුම් ගනිද්දී ඕක යම් විදිහකට තේරුම් ගන්නවා. මේක පුරුදු කරලා ඒ කෙලෙස් කප කප පුරුද්ද ඇති කරද්දි තමයි මේක ඥානයක් හැටියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එතකන් තමන් මේක අහපු දැනුමක් හැටියට ක්‍රියාත්මක වෙනවා. කෙලෙසයක් කපන තැන තමන් මේක බහා ගලපලා තේරුම් අරන් නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම් එතනදි දකින්න පුළුවන් මේක ප්‍රත්‍යක්ෂව කරන්න පුළුවන් බව. එතකොට තමයි ඥානං උදපාදී වෙන්නේ. එතකන් දැනුමට අනුව බහා ගලපලා මේක මෙහෙමයි වෙන්නේ මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියන එක යම් විදියකට තේරුම් ගන්න පුළුවන්. ඒ පුරුදු කරපු දේ කඩුවෙන් කපලා බැලුවාම දෙකට පළු වුණා නම් එතනයි මේක අත්දැකීමක් බවට පත් වෙන්නේ. එතකන් ඒක යම් කිසි දැනුමක් තුලින් ක්‍රියාත්මක වෙන දෙයක්. සුතදරයි දැන් ඒ දරපු දේ තුල ඔබගේ ඥානයක් වෙන්නේ ක්‍රියාත්මක කරලා සිද්ධ වුණාට පස්සේ ඒක තමයි තේරුම් ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. කෙලස් කැපීම තුලයි ඔබගේ මේ කඩුව මොහත් වෙන්නේ. එහෙමයි. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. ඔබ වහන්සේ කායක නිදුක්නිකුගේ සෝයම් වැඩවා. චුට්ටක් ඉන්න. ස්වාමීන් වහන්සේ පෙර අකුසල කර්මයකින් යම්කිසි අබල දුබල කමක් කෙනෙකුට ඇති වුණා නම් ඒකෙන් මග හැරෙන්නේ යාට සමාව අරගෙන පින් කරලා පින් දීලා කැපකොට පින් අනුමෝදන් කරලා එහෙම කළොත් හරිද? නැවතත් ප්‍රශ්නය අහන්නකෝ. දැන් පෙර අකුසල කර්මයක් නිසා මේ ආත්මෙදී උපදින කෙනෙකුට යම්කිසි ආබාධයක් ඇති වෙලා තියෙනවා නම් ඒකෙන් මිදෙන්න එයාට පුළුවන්ද එයාට කුසල කර්ම කරලා සමාව අරගෙන මෙහෙමයි පින් කරලා පින් කැපකොට පින් අනුමෝදන් කරලා කරන්න පුළුවන් දේ තමයි මේක සම්මා ප්‍රයෝගයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ කමා කරගෙන මිදී නිදහස් වෙන්න පුළුවන් දේවල් තියෙනවා යම් ප්‍රමාණයකින්. කමා කරගනිද්දී කර්මයෙන් මිදී නිදහස් වෙන්නනේ මේ කමා කර ගැනීම තුලින් සිද්ධ වෙන්නේ. සමාව අරගැනීම තුල අතීතේ වෙච්ච දෙයින් මිදී නිදහස් වෙන්න කමා කරගන්නවා. යම් කර්මපත හැටියට සකස් වෙච්ච ඒවා වැය කරලා ඉවර කරන්න තියෙන කොටසුත් වැය කරලා ඉවර කරන්න ඕන මේ ආත්මෙ. යම් කොටසක් තියෙනවා වැය කරලා ඉවර කරන්න. යම් කොටසකින් පුළුවන් කමා කර ගැනීම තුල කම්මපත හැටියට සකස් නොවිච්ච දේවල් වලින් මිදිලා නිදහස් වෙලා ඒවා අහෝසි කරන්න පුළුවන්කමක් තියෙනවා. තේරුම් ගන්න ඕනේ දේ තමයි අපි හිතමුකෝ යම් කර්මයක් හින්දා ඒකෙන් ගෙවන්නම තියෙනවා කියලා. නමුත් දැන් ඔබ තේරුම් අරන් තියෙනවා මේක සකස් වෙලා වැය වෙන හැටි දකිමින් නැවත කර්ම සකස් නොකර ගන්න හින්දා මේක අපහසුයක් කටුක දෙයක් හැටියට වින්දට ඒක निराமிස කටුක වේදනාවක් බවට පත් කරන්න. ඒ රෝගයෙන් පීඩා වින්දට
ඒ තුලින් හිතින් තැවීමක් දැවීමක් ඇති නොවන තත්ත්වයටපත් වෙන්න ඔබට පුළුවන්. ඒක තමයි ඔබ සිද්ධ කරන්න පුළුවන්. එතකොට දුක කැපලා ඔබ කටුක වේදනාව විඳලා අවසන් වෙනවා. එතකොට සමහර දේවල් වැය වෙලා අවසන් වෙනවා. සමහර දේවල් කය කරලා දාන්නත් පුළුවන් කමා කරගෙන කර්මපත විදියට සකස් නොවිච්ච ඒවා. දැන් ඔබ අහලා තියෙනවනේ මේ මුගලන් අරහතුන් වහන්සේ සරියුත් මුගලන් අරහතුන් වහන්සේලාගේ කතාව. උන්වහන්සේ අරහත්ත්වයටපත් උනත් අර සොරුන්ගෙන් ගුටි කාලා වැය කරන්න තියෙන දේ තිබුණා. උන්වහන්සේ අරහත් වෙලා කියලා ඒක නැවතුන්නේ නැහනේ. සමහර කොටසක් තියෙනවා කොහොම හරි වැය කරලා ඉවර කරන්න තියෙන. කර්මපත හැටියට සකස් වෙච්ච ඒවා. අනිත් දේවල් වලින් කමා කරගෙන මිදී නිදහස් වුණාම ඒවා කපන්න පුළුවන්කම තියෙනවා. ඒ කොහොම වුණත් ඔබට පුළුවන් නිවැරදිව ධර්මයට බහා ගලපලා විනයට සසඳලා කටයුතු කරද්දී ඒ දැනෙන කටුක වේදනාවන් පවා ඉවසලා විමසලා මේ අනුස්සතියම භාවිතා කරගෙන යන්න. එක අරහතුන් වහන්සේ කෙනෙක් අර හොරුන් ඇවිල්ලා තමන්ගේ ගෙදර බාර දීලා ආපු මල්ලේ තමන් ඒ වනගත වෙලා තමන් මේ ධර්මයේ මෙනෙහි කරමින් කටයුතු කරද්දී නැවත ගේ ගණී කියලා හොරු කණ්ඩායමක් යොදවලා ඒ උන්වහන්සේව විනාශ කරන්න එනවා. දැන් හොරුන්ට ඒ අවස්ථාව කරගන්න දීලා තමන් ගෙදරට ගිහිල්ලා ඒ දේවල් කරන්න ගියොත්නේ නැවත ඒව අල්ලගන්නේ. අර ස්වාමින් වහන්සේ තමන්ගේ මේ කකුල් දෙක ගලක් පෙරලලා විනාශ කරගෙන ඒ වේදනාව කටුක වේදනාව විඳින ගමන්ම තමන් මේ අනුස්සති වඩලා අරහත් ත්වයටපත් වෙන්නම කටයුතු කරා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබට මේ දැනෙන අපහසුකම් කටුක වේදනාවල් ගැන ඔබ ඖෂධයක් කරන්න පුළුවන් දෙයක් ඔබට කරන්න පුළුවන් දේ කෙරුවට විඳින්න තියෙන දේවල් ගෙවලා ඉවර කරන්න තියෙනවා නම් ඒව පිළිබඳව ආපහු තැවි පසු ඉන්න නෙමෙයි අනුස්සති වැඩිවීමටම හිත මෙනෙහි කරලා මේ කූඩුව ගහලා ගියත් ඔබට ඒ ප්‍රතිඵල ළඟා නොවි තියෙන්නේ පිරිසිදුවම මේක කරනවා. ඒක තමයි ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ. වහන්සේ සුවපත් අවසරයි ස්වාමින් වහන්සේ මට මේ අනුස්සති සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි රාගදේශ මොහ එන වෙලාවට අපිට දැනෙනකොට අපි මෙත්තානුස්සති මේ අසුභානුස්සති වඩලා මේ ඒ දෙක කරගන්න පුළුවන්. මට මේ මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි දෙක අර පොතේ තියෙන ඒ දිගටම කරගන්න ඕනේද චතුරාර්යකා තියෙන පොතේ තියෙන විදිහටම කරන්න ඕනේද නැත්නම් මරණානුස්සතිය අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම කියලා මේ මෙනෙහි කරාට කමක් නැද්ද කියලා මේ දැනගන්න. ඔබ දැන් තේරුම් ගන්න ඕනේ එහෙමයි. උදාහරණයක් විදිහට අපි කියමුකෝ මෙතන රෙදි පළසක් තියෙනවා. එහෙමයි. ඒ රෙදි පළසට වැලි ටිකක් අතුරනවා. එහෙමයි. වැලි ටිකක් අතුරලා මේ තියෙන එකකින් අපි හිතමු අත යටින් තියලා වැලි පළස ඔස්සවනවා. ඒ ක්‍රියාකාරකමක් නිසිද්ධ කරන්නේ. එහෙමයි. ඒ ක්‍රියාකාරකම කරාම ඉස්සුවට පස්සේ ඔය තුඩේ එක වැලි කැටයක්වත් රැඳෙන්නේ නැහනේ. ඔක්කොම හැලිලා වැටෙනවා. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ ඒක කරන්නේ යම්කිසි ක්‍රියාවක් මානසිකාරයක් තුල ක්‍රියාත්මක කිරීම විතරයි. ඒක යම්කිසි විදිහට ඒ සිද්ධියෙන් අර හැලෙන දේ සිද්ධ වෙනවා. ඔබ තේරුම් ගන්න ඕනේ අර දකින්න නිමිත්තත් එක්ක වේගයක් ආවේගයක් චිත්තාවේගයක් යන්න නොදී ඔබ අසුභානුස්සතියෙන් මේක සමාහිත කරනවා. ඒ සමාහිත කරාට පස්සේ එතනම ඔබ මේ දැනිච්ච නිමිත්තත් එළියෙන් හේතු වෙන්න ආපු දේ තුලින් තමන්ගේ අතුලාන්තේ සකස් වෙන්න ගියපු දේත් ඒක නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ පංචස්කන්ධය ඉපදිලා වැය වෙලා යන තරම් දෙයක් කියන එක තේරුම් ගන්නවා. එහෙමයි. ඒ තේරුම් ගැනීමයි තියෙන්නේ. තේරුම් ගැනීම තුල වචන නැහැ. හැබැයි තේරුම් ගන්න වචන ටික උපකාරී කරගන්න පුළුවන්. අනිච්ච දුක්ඛ අනාත්ම කියන වචන තුන කියන එක කීවත් නැතත්
Taman තුල කියන ක්‍රියාත්මක වීම තියෙනවා නම් එහෙමයි. කෙලෙසය ප්‍රහාණය වෙනවා. එහෙමයි. අනිච්ච දුක්ඛ අනාත්ත කියන දේ යථා පරිදි මනසින් දකිනකොට කිනකොට අර වැලි ටික හැලුනා වගේ කෙලෙසය කුසලය මිදිලා ක්‍රියාත්මක නිදහස් වෙනවා. එහෙමයි. එතකොට ඔබ වචනේ මෙනෙහි නොකරත් දැන් නිමේෂයක් තුල වචන ටික කියන්න ඔබට පුළුවන්ද? ඒක Taman ලබන අත්දැකීමකින් ලැබපු දෙයක් ප්‍රායෝගික තලයට ඔසවන එක විතරයි ඔබ කරන්නේ. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අනිච්ච දුක්ඛ අනාත්ත වැඩෙන දේ තමයි ඒ තුල සිද්ධ වෙන්නේ. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි නිච්ච සුඛාත්ත ප්‍රහාණය වෙන්නේ. කුණු හැලෙනවා වගේ තමයි නිච්ච සුඛාත්ත ප්‍රහාණය වෙන එක. අර වැලි කැටි ටික හැලිලා යනවා වගේ වෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක යථා පරිදි මෙනෙහි වීම එක මොහොතක ඔබට කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ඔබ මේක පීරලා මේ සූත්‍ර දේශනා තුලින් මොකක්ද මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියලා කීවේ කියන එක තමන්ගේ අත්දැකීමක් බවට පරිවර්තනය කරගන්න ඕන. එතකොට වචන ටික කියන්න කීවේ නැත. මේ මෙනෙහි කිරීමේ ශක්තිය ඔබ තුල ප්‍රායෝගික වෙනවා. දැන් මම අර කීව උදාහරණේ තියෙන්නේ ඉස්සුවට පස්සේ හැලිලා යනවා වගේ. එහෙමයි. ඔබ අනිච්ච දුක්ඛ අනාත්ත යථා පරිදි මෙනෙහි කරලා ධර්මයේ තුලින් ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා නම් අත්දැකීම තමයි ඔබ තුල ප්‍රකට වෙන්නේ. එහෙමයි. පදම් කරපු ශක්තිය ඒ වෙලාවේ භාවිතා කරනවා. භාවිතා කිරීම තුළ කෙලෙසේ ප්‍රහාණය වෙන බව ඔබට තේරුම් ගන්න පුළුවන්. වචන ටික ඔබට උපකාරී කරගන්න පුළුවන්. නමුත් වචන වලින් නෙමෙයි ඒක සිද්ධ වෙන්නේ. භාවිතයෙන් ඔබ තේරුම් ගන්නවා. මම අර දියේ ඇඳපු ඉර ගැන කිව්වේ. එහෙමයි. ඔව්. ඒක දැන් පෙරලිලා ගියාම ආයේ එකතු කරන්න හොයන්නවත් තියනවද ඉතුරු වෙලා? විපරිණාම ධර්මය තේරුම් ගැනීමක් තමයි තියෙන්නේ. ඒකයි යථා භූතං පස්සතෝ කිව්වේ. යථා පරිදි බිහි වෙන හැටි දකින්න. නිච්ච වුණ හැටි දකින්න ඕනේ. ඇයි නිච්ච වුණේ කොහොමද නිච්ච වුණේ කියලා ඔබ තමන්ගේම පරේෂණයකින් හොයන්න ඕනේ. එතකොටනේ ඔබට මුල පේන්නේ. කාගේ හරි කීව පළියට ඔබට මුල පේන්නේ නැහැ. ඇයි නිච්ච වුණේ කොහොමද නිච්ච වුණේ? මට නිච්ච වෙන විදිහට නෙමෙයි තව කෙනෙකුට නිච්ච වෙන්නේ. එහෙනම් ඒ හින්දා තමන්ගේ නිච්ච වෙච්ච මුල හොයන්න පුළුවන් තමන්ට. ඒ හින්දා නිශ්චය කරගන්න ඕනේ තමන් හරියටම මගේ ඉච්ඡට පටිච්ච වීම කොහොමද වුනේ? එහෙනම් මම කොහොමද ඒ පටිච්ච වීම ලෙහන්නේ අනිච්ච බව යථා පරිදි තේරුම් අරන්. තමන් නිදහසේ කල්පනා කරලා බලන්න ඕනේ. ඇයි මම මේ දේවල් වලට බැඳෙන්නේ? මොකක්ද හේතුව? හේතුව හොයන් ගියොත් තමයි තමන්ට තේරෙන්නේ කොහොමද නිච්ච වුනේ? ඒක සුඛ හැටියට මම අල්ලාගත්තේ. ඇයි විපරිණාමය නොදැක්කේ කියන එක. එතකොටයි ඔබට පුළුවන් අනිච්ච දුක්ඛ අනාත්ත තමන්ගේ ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගන්න. ඔබ දැන් පොතක් දිහා බැලුවට ඒක ඔබට තවත් කෙනෙක්ගේ දැනුමක් විතරයි. ඔබ ළඟ තියෙනවා නම් පුරුදු කරපු දේ පොතේ වචන මොකක්වත් නැති වුණාට ඔබගේ මනස ශක්තිමත් ඒ දේ ඒ වෙලාවේ දකින්න. ඒ තරමට ඒ ශක්තිය පුරුදු කරන්න. ඔබ මේ අහන සියලු ධර්ම දේශනා තුලින් මම කිව්වේ කේන්ද්‍රගත කරලා ඔබ තේරුම් ගන්න තියෙන එකම දේ අනිච්ච දුක්ඛ අනාත්ත කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මොකක්ද කියන එක. මරණානුස්සතිය නැතුව බුද්ධානුස්සතිය වැඩෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ආනිසංශයක් හැටියටම තමයි නිබ්බිදා වෙන්නේ, විරාගා වෙන්නේ, නිරෝධෝ වෙන්නේ, පටිනිස්සග්ගෝ වෙන්නේ. එතකොට තමයි පටිවස්සග්ග වෙන්නේ, පිරිසිදු වෙන්නේ. දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේක ප්‍රායෝගිකව කරන දෙයක්. අසුරු සැනක් ගහන්න තැන නිච්ච වෙනවනම් අසුරු සැනකින් මේක කරන්න පුළුවන් තරමට පිරිසිදු වෙන්නේ වචන කියන්න බෑ ඒකට. ඒක ඔබ කරන පිරිසිදුව දකින මානසිකාරයකින් දකින දෙයක්. දැක්ම පිරිසිදු වීම හින්දා තමයි කෙලෙසයට පණ ගහන්න බැරි. ඒක හොඳට මෙනෙහි කරලා තේරුම් ගන්න ඕනේ තවදුරටත්. එහෙමයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්ස්ථාන. අවසර වහන්සේ අද හොඳ කමටහනක් කිව්ව එක්තරා අවස්ථාවක් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට තනකොළ පිට්ටනිය එක් තැනක ගෝණියකින් වැහුවාම දවස් දෙක තුනක් තියලා ගෝණිය ගන්නකොට ඒ වැසී තියෙන කොටස තනකොළ මැල වෙනවා. ඒක මම හිතන්නේ මේ අපි හැමදෙනාම දැකලා ඇති. ඔව්. මේ ජීවිතේ කවදා හරි. ඉතින් එතකොට ඒකේ අපිට තේරුම් ගන්න පුළුවන් එතෙන්දී මේ
අවුරශ්මිය එතනින් ගියාම වාතය අරෙමෙ නැති හින්දා ඒකට වුණේ කියලා. ඒක ඔව්. උපමාවක් වශයෙන් අපිට ඉදිරිපත් කළා දැන් මේක මේ විදිහටයි වෙන්නේ කියලා. ඔව්. ඒ වාගේම ස්වාමින් වහන්සේ මහා සතර සතිපට්ඨානයේ සූත්‍රයේ බුදුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා සත්තානං විසුද්ධිය ශෝක පරිදේව සමතික්මාය දුක්ඛ දෝමනස්ස අත්ංගමාය ඥායස අධිගමනාය නිබ්බානස්ස සච්චිකිරියාය කියලා. අවස්ථා හතටමපත් වෙන්න පුළුවන් මේ සූත්‍රයේ දේශනා කළොත්. මේ සූත්‍රයේ අනුගමනය කළොත් කියලා. මේ ක්‍රමවේදේ. ඒ වගේම චචක්ක සූත්‍රය කියලා අවසානයේදී කියලා තියෙනවා මේ සූත්‍රය අහපු අයට එතන හිටපු පිරිසෙන් 60 දෙනෙක් අරහත්ත්වයටපත් වුණා කියලා. ඉතින් මට මේ ඔබ වහන්සේලා එක්තරා ස්ටේජ් එකකට ඇවිල්ලා තිහින්දා මේ සම්බන්ධව අදහසක් ගන්නයි මේ ප්‍රශ්නේ මම යොමු කරන්නේ. එතකොට කොහොමද මේක අවස්ථා හතරකින් වෙන දේ එකපාර වෙන දේ මෙතන මේ දැන් චචක්ක සූත්‍රයේ 60 දෙනෙක් එකපාර අරහත්ත්වයට පත්වෙච්ච එකේ දැන් අද සමාජයේ කට්ටිය කියන්නේ එක්තරා අරියන් වහන්සේලා දැන් සෝවාන් ඵලයට නොතනින් සකදාගාමී වෙනවා එතනින් අනාගාමී වෙනවා අරහත් වෙනවා ඒ වගේ ස්ටේජස් කීපයකින් යන්න අවස්ථාවක් වෙලා තියෙන්නේ ඇයි කියන එකයි මම අහන්නේ. ඒ කියන්නේ යම් අදහසක් දෙන්න පුළුවන්. ඔබ තේරුම් ගන්න ඕනේ. දැන් මේකේ කොටස් දෙකක් තේරුම් ගන්න තියෙනවා. පළවෙනි එක තමයි දැන් උන්වහන්සේලා චචක්ක සූත්‍රයේ ශ්‍රවණය කරද්දී මේ අරහත් ඵලයටපත් වෙන්නේ එකවරම අරහත් ඵලයටපත් වෙනවා නෙමෙයි. එතනින් නැගිටිද්දී අරහත් ඵලයටපත් වෙලා තමයි අවසන් වෙන්නේ. ඔය පියවර හතරම ඔය දේශනාව අහන ශ්‍රවණය කරන අතරෙම පඤ්ඤා උදපාදි වෙලා එන කෙලෙස් කැපෙන තැනට තමන් ඒ තැන්වලදී ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දවස් කීපයකින් දවස් නෙමෙයි එක දේශනාව අහලා ඉවර වෙන තැන ඒක කරන්න තරම් උන්වහන්සේගේ ප්‍රඥා ශක්තිය ඉහළයි. දේශනාව ඉවර වෙනකොට අර කෙලෙස් කපන දේවල් තමන්ගේ දැන් මනදොරට එන දේවල් පිරිසුදු කරන්න උන්වහන්සේ දේශනාව අහනකොටම තේරුම් ගන්නවනේ. එතන තමයි සෝතාපට්ටි ඵලට එතකොට සෝතාපට්ටි මාර්ගයේ ඵලය සකදාගාමි මාර්ගයේ ඵලය අනාගාමි මාර්ගයේ ඵලය අරහන්ත මාර්ගයේ ඵලය කියන මගඵල පූර්ණේ වෙලා තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ මොකද අරහතුන් වහන්සේ දේශනාවේදී කළා තියෙනවා භාග්‍ය අරහත්ත්වයටපත් වෙන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දෙයක් ශ්‍රාවක බෝධියෙන් බුද්ධත්වයටපත් වෙද්දී අරහන්ත ඵලයටපත් වෙද්දී ওই විදිහට දැන් තියෙනවනේ මගඵල පූර්ණේ වෙන උග්ගටිතඥ විපටිතඥ ඒ විදිහේ ක්‍රියාකාරකම් කීපයක්. දැන් ප්‍රඥා අධික කෙනෙක් අර ටික යම් මොහොතකම මේ හතර තැනම එක පුංචි වෙලාවක් තුල සම්පූර්ණ කරපු අය ඉඳලා තියෙනවා. නමුත් ඒ ටික ක්‍රියාත්මක වීම නොවි තියෙන්නේ නැහැ. මගඵල මාර්ගයත් ඵලයත් කියන අවස්ථා ටික පොඩි වෙලාවකදී පූර්ණේ වෙන තත්පයට උන්වහන්සේලාගේ ප්‍රඥා ශක්තිය ඉහළයි. අද ඒක දෙවෙනි කොටස තමයි අද ඒක නොවෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරපු ඒ කාලේ මේ ප්‍රඥා ශක්තියේ බහුල පිරිසක් හිටියා. එතකොට දැන් මේ ඉන්න බොහෝ පිරිසක් සද්ධානුසාරී හැටියට සද්දස්ස කුල පුත්‍රයෝ තමයි වැඩ වාසය කරන්නේ. බොහෝ විට ධානය ලැබින් ගොඩක් ඉන්නත් පුළුවන් ඒ කාලේ. ඒ පිරිස ඒ සද්ධාවන්ත කුල පුත්‍රයෙකුට ඒක කරගන්න යන කාලේ මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. දැන් සද්දස්ස කුල පුත්තස්ස මිසක් පඤ්ඤස්ස කුල පුත්තස්ස කිව්වේ නැහැනේ. ඒ හින්දා මේක සද්ධා මතු කරගෙන කරගන්න වැඩ. තමන් සද්ධා ඉන්ද්‍රිය මතු කරගෙන මේ කෙලෙස් කපාගෙන වැටි නැගිට යන පිරිසක් තමයි අද බොහෝ පිරිසක්. ඒක නිසා තමයි මේක තවත් මේ විදිහට ඔබට දකින්න ලැබිලා තියෙන්නේ. එදා ඒකට ගත්ත උත්සාහයේ බැරි වෙච්ච කොටසක් බොහෝ වෙලාවට දැන් මේක පූර්ණය කරගෙන මාර්ගය පූර්ණය කරගන්න තැනට යනවා. මොකද අරහතුන් වහන්සේ දේශනා කළා තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රය අර අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරනකොටම දවස් 21ක් තිස්සේ බුදුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කළා තමයි ඒ පස් දෙනාම පස්වගමහන් පස් දෙනාම අරහත්ත්වයටපත් උනේ කියලා. ඔව් දවස් 20 ගණනක් දැන් ඔය චචක්ක සූත්‍රය අහපු ස්වාමීන් වහන්සේලා ඊට කලින් ධර්ම දේශනා අහන්නේ නැතුව හිටියේ නෑනේ. උන්වහන්සේලා ධර්ම දේශනා අහලා මේක මතු කර හිටපු අය තමයි එක දේශනාවක් අවසානයේදී එහෙම පූර්ණේ වෙන්නේ. එකම දේශනාව අහපු පළවෙනි සැරේම වෙන්නේ බොහොම අල්පයයි. බොහොම අල්පයක් ඉඳලා තියෙනවා. අර බාහ්‍ය දාරුචීරිය දබ්බමල්ල පුත්තරතුන් වහන්සේ වගේ පොඩි කොටසක් ඉඳලා තියෙනවා.
අනිත් අයට මේ ශක්තිය මතු කරගෙන පුහුණු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා තමයි එහෙම කාලේ ගත වෙලා තියෙන්නේ. ඒක තමයි හේතුඵල ධමයට අනුව ඔබ තේරුම් ගන්න ඕනේ. වහන්සේට දීර්ඝායුෂ ස්තුතියි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ බෝධිසත්ව කියන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා බෝමුල වැඩ සිටියේ බෝධිසත්ව කියන්නේ අපි මනුස්ස සත්ව කොටාතියක් බෝධිසත්ව කියලා මෙතන පාවිච්චි වෙනවා. එතකොට බුදුන් වහන්සේ බෝධිය ළඟදීම බුද්ධත්වයට පත් වුණා. එතකොට එතන සත්ව කැලල නැහැ බුදුන් වහන්සේ ගෞතම බුදු පියාපේ. එතකොට මට දැනගන්න ඕන මේ සතර ස්ථාන වැඳ පුදා ගන්න කියලා මේ තියෙනවා. එතකොට මේ බුදුන් වහන්සේ තැනක කියනවා මෙහෙම මේ සියල්ල පස් කියලා. එතකොට මේ ඇතුළ ඔක්කොම මේ පස් ආපෝ තේජෝ වායෝ ගන්න පස් වතුර ඉන්දර හුලං. එතකොට දැන් බුදුන් වහන්සේ පිරිනවම් පාලා. මං අහන්නේ මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න මේ සතර ස්ථාන වැඳ පුදා ගන්න කියනවනේ. එතකොට කොහොමද අපිට මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ මේ සතර ස්ථාන වැඳ පුදා ගන්න අරවද බුදුන් වහන්සේ කලින් මේ කියලා තියෙනවානේ මේ ශරීරේ පස් කියලා අර වක්කලීටත් කිව්වනේ මේ මගේ දිහා බලන්න මම පස් කියලා. මං අහන්නේ බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ මේ සතර ස්ථාන වැඳ පුදා ගත්තාම බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඔබ දැන් තේරුම් ගන්න ඕනේ. ඔව්. දැන් ඔබ අහපු පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසක් තියෙනවනේ. මොකද්ද බෝධිසත්ත්ව කියලා? බෝධිසත්ත්ව. බෝධි. එතන දැන් බෝධිය ළඟා කරගන්නේ බව උදුරා දමන්නේ තාම සත්වයක් තමයි එතන ඉන්නේ. ඔව්. ඒ නිසා තමයි බෝධිසත්ත්ව කියලා කියන්නේ. එන්නේ. ඔව්. ඒ කියන්නේ තාම පෘථග්ජන මිනිස්සෙක්. සත්වයෙක්. සත්ත්ව පුද්ගලයා හැටියට මේක කර්මේ කරගහ යන කෙනෙක් බව උදුරා දමන්න කටයුතු කරපු හින්දා තමයි බෝධිසත්ත්ව කියන්නේ. දෙවෙනි එක තමයි ඔබ තේරුම් ගන්න ඕනේ. දැන් හිතන්නකෝ ඔබට ගෙදර ඉඳලා මේ ධර්ම දේශනාව අහන්න පුළුවන්ද මේ විදිහට අභිමුඛයේ ක්‍රියාත්මක වෙන විදිහටම? බෑ. ඔබ දැන් මෙතෙන්ට එන්න වුණා නේද ඒක කරගන්න? ඔව්. ඒ වගේම තමයි ඔබට මේ කෙලෙස් කපලා ඉවර කරන්නත් යම් තැනකට යන්න සිද්ධ වෙනවා. ඒක තමයි සරලෙන්ම ඔබ තේරුම් ගන්න ඕනේ. ඔව්. එතකොට ස්ථානයේ වැදගත්කමක් නැද්ද මෙතෙන්ට එන එක? ඔව්. ස්ථානයේ වැදගත්. මං අහනවා ඒක තමයි සරලෙන්ම ඔබ තේරුම් ගන්න ඕනේ. මේ දේ කරන්නත් ඔබ අප කැප වෙලා කරන දේ අදිෂ්ඨානයක් හැටියට බල ගන්නවන්න ක්‍රියාත්මක වෙන්න ඔබට තැනකට යන්න වෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ අධ්‍යාත්මිකව විසක් ඔය තියෙන දේවල් වලින් නෙමෙයි. නමුත් ඒකට තැනකට යන්න වුණාද නැද්ද? යන්න වෙනවා. අධ්‍යාත්මික ශක්තිය ඔබට ඇති කරගන්න ඔබට බණහන්න මෙතෙන්ට එන්න වුණා වගේම කෙලස් කපන තරමට ඒ අදිෂ්ඨාන ශක්තිය ඇති කරගන්නත් යම් තැනකට යන්න වෙනවා. ඒකට භෞතික ස්ථානයේ ක්‍රියාත්මක කරන්න ඕන හේතුව තමයි ඔබට දැන් මම පැහැදිලි කරේ. නමුත් අධ්‍යාත්මිකව වෙන සිද්ධිය සිද්ධ වෙන්නේ අධ්‍යාත්මිකවම විතරයි. මේ ගමන බුදුහාමුදුරුවෝ පෙන්නපු ලබාම මනෝභාවනීයන් කියන ඒ ස්වභාවය ඇති කරගන්න මනස පිරිසුදු කරගන්න ඒ තැනට ලං වෙන්න වෙනවා. ඒක තමයි තේරුම් ගන්න. ඒක සිද්ධ වෙන්නේ භෞතිකයේ අදාළ දෙයකින් නෙමෙයි. නෑ භෞතිකයේ මනෝමය වශයෙන් මනස පිරිසුදු වීම තමයි. අධිගත වීම තමයි. ඒක දැන් බුදුහාමුදුරුවෝ පෙන්වුවනේ ආනන්ද හාමුදුරුවෝ අහද්දී කොහොමද බුදු බල බුදුහඬ බුදු බල බුද්ධ ශක්තිය ලබන්නේ කියලා. උන්වහන්සේ මේ දේ කරා කියන දේ Tamanට තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්න අර තැන සාක්ෂි දරනවා. ඒ ශක්තිය ඇති කරගන්න ඒක උපකාරී වෙන්නේ මේ විදිහට. ඔබ තේරුම් ගන්න ඕනේ ඒක වෙන්නේ ඔබ දැන් මෙතෙන්ට අවිල්ලා බණ අහනවා වගේ මෙතෙන්ට ගිහිල්ලා එහෙම අදිෂ්ඨානයක් ඇති කරන දේ කරන්න වෙනවා. ඒකයි ඔබ තේරුම් ගන්න. මොකද අපි කරගන්න ඕන අදිෂ්ඨානේ අපේ Taman බුදුහාමුදුරුවෝ මොකක්ද බෝධි මූලයට ගිහිල්ලා කරේ? රාග දේශ මෝහ භව තුනම උදුරලා දමන්න අදිෂ්ඨානයක් ඇති කරගත්තා. බුදුහාමුදුරුවෝ කෙනෙක් අදිෂ්ඨානය ඇති කර කෙලෙස් සියල්ල නික්ලේශී කර බව තමන් දැන් තේරුම් අරන් තියෙනවා. උන්වහන්සේ ඒ කරපු දෙයම තමයි තමනුත් පෙතෙන්ට ගිහින් කරන්නේ. රාග දේශ මෝහ සිතුවිලි සමාගමෙන් සහ මුලින්ම මිදී නිදහස් වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගෙන එතන යම් මොහොතක් ඒ අදිෂ්ඨාන සත්‍යක්‍රියාව ඒ විදිහට කරන්න ඕනේ. ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ.
මේක භෞතිකයත් එක්ක පටල ගන්න අවශ්‍ය නැහැ. ඔව්. ඔව් තව තමයි පොඩි තේරුම් ප්‍රශ්නයක් ගන්න ඕනේ. තියෙනවා. අපේ මහා රහත් තෙරණිය යසෝදරා දෙවියන් වහන්සේ බුදුන් වහන්සේගේ වර්ණාවක් කියනවා චක්ක වරංගිත රත්න සුපාදෝ. එතකොට එතන තියෙනවා අනුරාධපුරයේ අර සක්වල ගලේ බුදුන් වහන්සේගේ සිරිපතුලේ චක්‍ර හතක් මයික් එක ලං කරලා. චක්‍ර හතක් පිහිටලා තියෙනවා. බුදුන් වහන්සේ චක්‍රවන්තයෙන් පැවතෙනවා. එතකොට මේ මං අහනවා මේ චක්‍ර හතක් බුදුන් වහන්සේ ගැටුවා. ඒ චක්‍ර හත මොනවද කියලා මේ ඇතුලේ කතාවක්. ඔබ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. දැන් මේක අධ්‍යාත්මික ගනුදෙනුවක්නේ. ඔව්. බාහිරින් ලැබෙන යම් යම් දේවල් නිසා ඒ සංකේත එතකොට නිමිති අනුව මේක ලෙහන්න උත්සාහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් හැරිලා බලන්න ඕනේ මගේ ඇතුලේ මොනවද වෙන්නේ කියන එක. ඒ අජ්ජත්වයේ දකින්න කෙනෙකුට තමයි මේකෙන් නික්මෙන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් ඔය කරුණු කාරණා එක එක අයට එක එක විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ওই චක්‍රය තමන් අධ්‍යාත්මයට ගලපගෙන ඕක විග්‍රහ කරන්නේ. ඔව්. ඒකේ සටහන ඔය රවුමම තව කෙනෙකුට වෙන විදිහකට වෙන විදිහකට පේනවා. ඒක ඇත්ත. ඒ හින්දා බාහිරයේ පිළිබඳව තර්ක විතරක කර කර ඒ වගේ තියෙන අඩලුහුණුකම් හොය හොය තමන් මේ මාර්ගයෙන් පිටපනින්න උත්සාහ කරන්න ඕනේ නැහැ. තමන්ට මේකේ අධ්‍යාත්මිකව දේ ස්පර්ශ කරන්න ඕන නම් තමන් දිහා හැරිලා බලන්න ඕනේ. බාහිරින් තියෙන දේවල් එක්ක තමන්ගේ ඇතුලේ මොකද වෙන්නේ කියලා දැකලා ඒ සියලු කෙලෙස් කපන්න ගන්න උත්සාහය තමයි ගන්න ඕන. ඔක අර්ථකථන බොහෝ තියෙන්න පුළුවන්. ඒකේ අර්ථකථනයක් හොයන්න යන එකෙන් නිවන් මාර්ගට උදව් වෙන කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි තේරුම් ගන්න ඕන. ස්වාමීන් වහන්සේ මම මේ ඇතුලේ කතාවක් මේ කියලා කාලයක් තිස්සේ ඉඳන් ගවේෂණය කරනවා මේ සියල්ල ඇතුලේ කතාවක් මේ මොවේ තරම් උස. ඒ යන අතරතුරට මම මේ සිද්ධාස්ථාන වලට ගියාම මම බම්බරගලත් අර රවුන්ඩ් 3ක් තියෙනවා එතන අනුගත වෙන්න අර බම්බරගල ඇතුල් වෙන තැන ඇතුළට ඉතින් එතනත් මේ බුද්ධ ශක්තියට අනුගත වෙන තැනක් නිසා මම එතනත් යම්කිසි අධිෂ්ඨානයක් කළා. ඉතින් මම අර ඇතුලේ කතාවක් වුණාට මම අර එළියෙත් මේව පොඩ්ඩක් හොයලා බලන නිසායි මම ස්වාමීන් වහන්සේගෙන් විස්තර ටිකක් දැනගන්නේ. ඔව් දැන් ඔය චක්‍ර හත ඉතින් චක්‍ර කීයක් තිබ්බත් අපිට වැඩක් තියනවද මේ මග ඉවර කරන්න පුළුවන් නම්? ඔව්. නැත්තම් ඒ විදිහටම වටවල කැරකි මේ සංවට්ට කර කර තමයි යන්න වෙන්නේ. ඒ ටික අර්ථකථන බොහෝ තියෙන්න පුළුවන් කීවේ ඒකයි මම. දැන් මේකෙන් විවට්ට වෙන්න තමයි උත්සාහ කරන්නේ. නැත්තම් අඤ්ඤං දක්ඛිනේයං රන්ද ගවේෂී කියන දේ තමයි නවතින්නේ. තව දේවල් ගවේෂණය කර කර තමන් ඇතුළ දකින්න තියෙන දේ තව පමා වෙනවා. එතනම දැකලා මේවා නික්ලේශී කරොත් ඔබට මේ සියලු දේ තමන්ගේම සාක්ෂියකින් දකින්න පුළුවන් තැන එනවා. එතෙන්ට ඒකයි කරගන්න උත්සාහ කරන්න. කොහොමත් මම ඇතුලේ දකින හැම වෙලාවකදීම මේ පස් කියලා හැම වෙලාවකදීම දකිනවා. එන්න වෙලාවට මේවා පස් කියලා දකින්න නෙමෙයි ඕනේ. පස් කියලා නෙමෙයි දකින්න ඕනේ තමන්ගේ ඇතුළ ගැට ගැහෙන හැටි දැකලා නික්ලේශී කරන දෙයි කරන්න ඕනේ. ඒක භෞතික නිමිත්තක් නේ. ඔව් භෞතික නිමිත්තක්. එතකොට නවත්තන එක විතරයි වෙන්නේ. ඔකට මම උදාහරණයක් කියන්නම්කෝ. අපි දැන් වේගෙන් යන වාහනයකින් අපිට පේන්නේ නැහැ එළියේ තියෙන දර්ශන එකක්වත් හරියට. අපි අධික වේගෙන් යනවා නම් ඔබට දැන් එකපාරට ඔක නවත්තන්න හිතුණා කියලා දොරෙන් එළියට යනවා වාහනේ. වේගෙන් යන ගමන්ම මොකද වෙන්නේ ඔබට? ඇදගෙන වැටිලා ඔළුව පලාගෙන තුවාල කරගන්න සිද්ධ වෙනවා. එහෙම රූපවල තියෙන සතර මහා භූත කියලා විතරක් දැක්කට මදි. ඒක අර කරන එක උපක්‍රමයක් විතරයි. එතන නැවතිලා ඔබ වාහනේ නවත්තලා බහැලා බලනවා වගේ ඔබ දකින්න ඕනේ නිච්ච සුඛ අත්ත කරගන්න සුදුසු දෙයක් නැති බව අධ්‍යාත්මිකව තේරුම් ගන්න. එතනයි කෙලෙස කැපෙන්නේ. සියලු දේ සතර මහා භූත කියලා දැක්කට ඕක වෙන්නේ නැහැ. අතුලාන්තයෙන් අර නික්ලේශී බවට පත් වීම තමන් උත්සාහයෙන් කරන්නම ඕනේ. සම්මා දිට්ඨි පුබ්බංග කරගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එතන භාවිතා වෙන්න ඕනේ. එතනයි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ඔක්කොම පූර්ණ වෙන්නේ. එහෙම නොවියෝක වෙන්නේ නැහැ. නිමිත්ත දිහා වෙන විදිහකට බැලුව පමණින් කෙලෙස් උදුරලා දමන්න බෑ. ඒකට විවේකයක් ලබන්න තමයි නිමිත්ත පිරිසිදු කරන එක කරන්නේ. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. මයි ස්වාමීන් වහන්සේ.
අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ඇත්ත වශයෙන්ම මෙතෙක් මේ අපිට දේශනා කරේ මේ පංචස්කන්ධයට උපාදාන නොවී සිටින ආකාරය මං හිතන්නේ. එතකොට මට මේක මේ පැහැදිලි වෙන්නේ මෙහෙමයි දැන්. ඉතින් අපි හොඳට ධර්මයේ අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ මට මෙන්න මේ විදිහ එකක් අහලා තිනවා මම. ඒක මම උපයෝගී කරගන්නවා. මොකද්ද රූපේ අනු පෙන පිටක්. පෙන පිටක් කියන්නේ නිතරම ක්ෂණයක් පාසා වෙනස් වෙලා විපරිණාමයටපත් වෙන දෙයක්. වේදනාව ගැනත් කියලා තියෙනවා. වේදනාව යන දිය බුබුලක් කියලා තියෙනවා. දිය බුබුලත් ඇති වෙන ක්ෂණින් නැති වෙලා යන්නේ. සංඥාව ගැන කිව්වන් පස්සේ සංඥාව වනායි මිරිඟුවක්. අපි දකින බොරුවක්. සංකාර කියලා කිව්වේ අපිට අර මේ හරයක් නැති දෙයක්. උපමා කරලා තියෙන කෙසෙල් කන්දක හරය හොයන්නා වගේ. ඒ විඥානය යන මායාකාරී බොරුවක් මවා පෙන්නන කෙනෙක්. ඒකට මට ආයෙත් කල්පනා වුණා තව දෙයක්. ওই දාරුචීරිය තුමා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ බොහොම කෙටි දෙයක් කියලා දුන්නේ. ඒකට දිත්තේ දිත්ත මත්තම් පාවිසෙදි. දැක්කානම් ඒකට අර්ථකථනය නොවි මත් නොවි ඉන්න. එතකොට අනිත් ඒවත් ඒ වගේ ඇහුවා නම් එච්චරයි. ඉතින් අපිට ප්‍රත්‍යක්ෂණියෝසේ වෙන්නේ මොකද්ද? යමක් දැක්කම මත් වෙනවා. ඔබ තේරුම් ගන්න ඕනේ ඒ දිත්තේ දිත්ත මත්තං භවිස්සති කියන එක තුල තියෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දීපු අර්ථය තුල තියෙන්නේ දැකපු දේ දැකුව පමණින් මත්වීමෙන් ඉමත්වීම කියන අදහසට වැඩිය දිත්තේ දිත්ත මත්තං භවිස්සති. එතකොට තේරුම් ගන්න ඕනේ යමක් දැක්කට පස්සේ Taman තුල යම්කිසි බිහි වෙන ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. මේ රාග දේශ මොහ බිහි වෙන්න පටන් ගන්නවා. ඒ බව බිහි වෙන්න නොදී භවිස්සති භවෙන් වෙන් වෙලා මේ හේතුඵල දහමට බහා ගලපලා ණය විනයට සසඳලා බලලා මේ අනුස්සති භාවිතා කිරීමේ ක්‍රියාකාරීත්වයක් එතන සිද්ධ වෙනවා. එතන තුලයි අර නිමිත්තට ඇතුළට ගන්න නොදී අර සංයෝජන වෙන්න නොදී බිහිවීම නවතින්නේ. එතන තියෙන්නේ රූප මාත්‍රයෙන් දැකලා නවත්තන කතාවක් නෙමෙයි. රූපයත් එක්ක තමන්ගේ ඇතුලේ යන බිහි වෙන්න ගියපු දේ තමයි භව කය කරන තත්වයට පත් කරන්නේ. ඒක තමයි දිත්තේ දිත්ත මත්තං භවිස්සති සුතේ සුත මත්තං භවිස්සති මුතේ මුත මත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති නෙව ඉද නෙව හුරං උබේම අන්තරේ දුක්ඛ අන්දස්ස අහෝසි හෝති කියලා කිව්වේ එතන. එතන තේරුම් ගන්න ඕනේ අර භව බිහි කිරීමෙන් වෙන් වෙලා ඒක කපන හැටියක් තමයි එතන තියෙන්නේ. එතකොට එතනත් මේ පංචස්කන්ධ උපාදානයේ මිදෙන ස්වභාවය ක්‍රමයක් තියෙනවා. ඒ සඳහා අපි මූලික වශයෙන් ඉතින් හොඳට ධර්මයේ අහලා මතක තියාගෙන තේරුම් අරන් ඒ යටි හැසිරීලා පුරුද්දක් තිබුණොත් තමයි අර විදිහට හැසිරෙන වෙලාවේ තමයි මේක ප්‍රායෝගික තලයට ගේන්නේ. කෙලස් එන වෙලාවේ කෙලස් කපද්දි තමයි Tamanටම අත්දකින්න පුළුවන්. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. මේ පින්නතුන් මේ වෙනකොට මේ දහම් මගේ තමන් කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව හොඳින් වැටහීමක් ඇති කර ගන්නට අවශ්‍ය ධර්ම ඥානයක් ලබන්න කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ අනුව ඔබ කටයුතු කරද්දී ඔබට උපකාරී වෙනවා මේ දහම් මගේ තමන් එලිපෙහෙල කරගත යුතු මාර්ගය පිළිබඳව තවදුරටත් දේවල් තේරුම් ගන්නට. ඒ අනුව ඔබ මේ අනුගමනය කරන ප්‍රතිපදාවේ ඔබට කරගෙන යන වැඩපිළිවෙලේ තියෙන ක්‍රමවේදය තුල තේරුම් ගත යුතු කරුණු කාරණා කිහිපයක් මතක් කරමින් මේ විදිහට දේශනාවක් කරන්න මම මේ වෙලාව වෙන් කරගන්න කටයුතු කරනවා. එතකොට ඔබට පුළුවන්
මේ අහන ධර්මයේ තුලින් ඔබගේ මේ වෙනකොට ඔබ තේරුම් අරගෙන තියෙන දේවල් වල තවදුරටත් තේරුම් ගත යුතු දේවල් තියෙනවා නම් ඒ අනුව මෙනෙහි කරලා තේරුම් ගන්න. ඔබ මේ දේශනාව අහගෙන ඉන්න වෙලාවේ ඔබ සිද්ධ කරන්නේ තමන් සෝත අවධානයේ තුලින් මේ අවධානයට ගන්න ධර්ම කාරණා හොඳින් මෙනෙහි කරන්න කටයුතු කරනවා. ඒ අනුව ඔබ මුලින්ම මේ අහන ධර්මයේ තුලින් තමන්ට යම්කිසි බුද්ධ ඥාන මතු කරගන්නට උපකාරී වෙන දෙයක් සිද්ධ කරගන්න කටයුතු කරනවා. එතකොට ඒ අහන ධර්මයේ තුලින් තමන්ම මෙනෙහි කරලා තේරුම් ගන්නකොට තමයි ඒවා බුද්ධ ඥාන බවට පත් වෙන්නේ. ඒ අනුව ඔබ දැනටමත් තේරුම් අරගෙන තියෙනවා මොනවද මේ බුද්ධ භාවනාව තුළ සිද්ධ කරන්නේ? ඔබගේ හිතේ සකස් වෙලා තියෙන මේ භව උදුරා දමන්නට අවශ්‍ය ඥානයක් තමයි ඔබ මේ සියලු ආකාරයට ග්‍රහණය කරගෙන කටයුතු කරන්නේ. ඒ අනුව මොන බවද ඔබ මේ උදුරා දමන්න කටයුතු කරන්නේ? රාග භව, දේශ භව, මෝහ භව කියන මේ බීජ ශක්තිය ඒ භව උදුරා දමන්න තමයි ඔබ මේ බුද්ධ භාවනාවකට සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. ඒ අනුව ඔබ මේ ගමන් කරපු රටාව දැන් වෙනස් කරන්න ඔබගේ හැසිරීම රටාව වෙනස් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව ඔබ මේ අහන ධර්මයේ තුලින් ඔබ පළමුවෙන්ම මතු කරගන්නේ සෝත අවදානේ පඤ්ඤා සුතමේ ඥානං කියන බුද්ධ ඥානය තමයි මතු කරගන්නේ. ඔබ අවදානයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී ඔබ තුල මේ ඥාන මතුවෙන්න පටන් ගන්නවා. ඒ අනුව ඔබ ඒ අහන ධර්මයේ තවදුරටත් හොඳින් භාවිත කරන්න කටයුතු කරද්දී සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං කියන බුද්ධ ඥානය ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබ වාරණයක් හැටියට යොදාගෙන නවත්තා ගන්න බැම්මක් බැඳලා නවත්තන සීලයක් නෙමෙයි ඒ තුලින් ඇති වෙන්නේ. ඔබ තුල මතුවන ප්‍රඥාව නිසාම ඔබට සීලේ පතිට්ඨාය හැටියට සීලේ පිහිටන්න ඒ අනුව සංවරත්වයක් අධ්‍යාත්මිකවම ඇති වෙනවා. ඒ තුලින් තමයි මේ පටිවිරතෝ කියන සීලය Taman තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එතකොට ඒ තුල සිද්ධ වෙන්නේ සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං කියන ඥානය ක්‍රියාත්මක වෙන්න කටයුතු වෙනවා. ඒ විදිහට ඔබ තුල මේ දොරවල් හයම භාවිතා කරද්දී මේ සංවරත්වය ඇති වෙනවා නම් ඒ තුලින් මොකක්ද සිද්ධ වෙන්නේ? සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥාන සංවරිත්තා සමාදානේ පඤ්ඤා සමාධි භාවනාමේ ඥානං කියන මේ ඥානය මතු කරගන්නට ඔබට උපකාරී වෙනවා. එතකොට ඔබ තුල මේ විවේක නිශ්චිත ස්වභාවයක් ඇති වෙන්නේ ඔබගේ දොරවල් හයින් අහක යන කුණු ඇතුළට දාගෙන තමන්ම ඒ කුණු වෙන්න සකස් වෙච්ච ක්‍රමවේදය වෙනස් කරද්දි තමයි මේ සමාහිත බව තමන් තුළ ඇති වෙන්න පටන් ගන්න. එතකොට උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අර වතුර වීදුරුවකට මොන පිරිසිදු වතුර විනිවිද පෙනෙන වතුර වීදුරුවකට මොනවා හරි රොඩක් වැටෙනවා නම් ඒක හොඳින් පැහැදිලිව පේනවා වගේ තමන් කරන කියන කටයුතු වල තියෙන අඩුපාඩුව වරද පැහැදිලිව දකින්න ඔබට චිත්ත විවේකයක් කාය විවේකයක් ලැබෙන තත්වයට පත් වෙනවා. එතකොට තමා මේ පැහැදිලි කරපු සංවරිත්වා සමාදානේ පඤ්ඤා සමාධි භාවනාමේ ඥානං කියන මේ ඥානයන් මතුවෙන්න කටයුතු වෙන්නේ. මේක අනුපුබ්බංගමව මේ විදිහට අනුපූරකව ක්‍රියාත්මක වෙන්නේ එකින් එකට ඔබ ඇසූ ධර්මයේ තුලින් තමයි මේ සියලු ක්‍රියාකාරකම් ටික සිද්ධ වෙන්නේ. ඔබ බණ
නොඇසූ පුද්ගලයෙක් නම් ඔබට එකවරම හිත සමාධි කරගන්නට යම් යම් ක්‍රමවේද වලින් උත්සාහ කරාට ඒ තුල සංවරත්වයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සංවරත්වයක් ඇති වෙන්නේ ප්‍රඥාව මතුවෙලා ඔබ අහපු ධර්මයේ Taman තුල භාවිතයට ගැනීම තුල තමයි මේ කියන සංවරත්වය Taman තුල ඇති වෙන්නේ. ඒ අනුව ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ මේ බිහි වෙන බව උදුරා දමන්නට උපකාරී වෙන ධර්මයේ ඔබගේ කනට ශබ්ද සංඥා හැටියට මේ මාගදී ශබ්ද සංඥා තුලින් ඔබට කල යුතු නොකල යුතු දේ පිළිබඳව අදහස ඇති කර ගන්නවා. මොනවද එතකොට කල යුතු නොකල යුතු දේ කියලා ඔබ තේරුම් ගන්නේ? ඔබගේ අජ්ජත්ය ඔබට මේ අහන දකින දැනෙන දේවල් තුලින් කළු ධර්ම බවට පත් වෙනවා නම් ඒවා ආශ්‍රයයට ගත නොයුතු හල යුතු ධර්ම බවට පත් වෙනවා. ඔබගේ අජ්ජත්යේ පිරිසිදු වෙනවා නම් විනිවිදව දකින්න පුළුවන් තරමට පිරිසිදු භාවයක් ඇති වෙනවා නම් එතකොට තමන්ගේ තියෙන කුණු කිලිටි කෙලෙස් ගති හේදිලා පිරිසිදු වෙන ස්වභාවයේ සිතුවිලි නම් ඒවා තමයි භාවිතයට ගත යුතු ආශ්‍රයයට ගත යුතු සිතුවිලි බවට පත් වෙන්නේ. මේ දෙපැත්ත තේරුම් ගන්න ඔබ මේ භව නසන ධර්මයේ මුලින්ම අහලා තමන් තුල මේ දේ කළ හැකි කළ යුතුයි කියන පිරිසිදු භාවය තමන් තුල ඇති කර ගන්නට කටයුතු කරන්න ඕනේ. ඒ අනුව තමයි මේ පිළිවෙලට මේ ක්‍රියාකාරීත්වයන් ටික සිද්ධ වෙන්න පටන් ගන්න. ඉතින් ඒ අනුව ඔබ කටයුතු කරද්දි තමයි මේ ඥාන තමන්ගේම ඥානයන් බවට පත් වෙද්දී ඔබ අහන මේ සියලු ශබ්ද තුලින් ඔබ ඇතුළාන්තයෙන් සිද්ධ කරන්නේ ඔබ ඇතුලේ ගැට ගැහි තිබුණ ඒ වැරදි ආකාරයේ සිතුවිලි පටි ලෙහෙලා විවෘත කරලා ඔබ තම තමන් තුලින්ම ලෙහන්න කටයුතු කරනවා. එහෙනම් ඔබ මේ අහන ධර්මයේ මේ අනුව තේරුම් ගනිද්දී ඔබ කේන්ද්‍රගත කරගෙන තේරුම් ගන්න ඕනේ එක ධර්ම කාරණයක් තියෙනවා. ඔබ මේ මොන ආකාරයෙන් සූත්‍ර ධර්ම වලින් ධර්මය ගැටලු ලියා ගන්න කටයුතු කරත් එතනින් ඔබව යොමු කරන කේන්ද්‍රගත කරන ප්‍රධාන දෙයක් තියෙනවා. මේ ලෝකයේ සබාධමේ මේ ක්‍රියාකාරීත්වය නිර්මාණය වුණේ මේ පටිච්ච සමුප්පාද ධර්මයට අනුව නම් ඒ ඉච්ඡා බැදිච්ච මේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඔබ මේ ලෝකයට ඇලි ඇලි එකතු කරන ස්වභාවය සකස් වුණේ කොහොමද? ඒ තුලින් මිදෙන්නේ කොහොමද කියන තැනට තමයි ඔබ කේන්ද්‍රගත වෙන්නේ. ඒ දේ ඔබට තමන් විසින්ම කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ බුදුහාමුදුරුව පැහැදිලි කරලා පෙන්නපු මේ අට්ඨක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා හැටියට මතු කරපු අකුරු 8ක් තියෙන පද 3ක් වෙච්ච මේ ධර්මකාරණය තේරුම් ගැනීමකින් තොරව ඔබට මේ නිවන් මාගේ අනුගමනය කළ යුතු දේ නිවැරදිව අනුගමනය කරන්න ලැබෙන්නේ නැහැ. බොහෝ ශාස්ත්‍රූන් වරුන් ඊට පෙරත් මේ චිත්ත සමාධියක් ඇති කරගන්න උපකාර වෙන දේවල් බොහොමයක් සිද්ධ කරා. නමුත් විපස්සනාව කියන දේ ඒ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඒ විපස්සනාව තමයි බුදු පියාණන් වහන්සේ මේ අකුරු 8ක් පද 3ක් තියෙන ශබ්ද සංඥා තුලින් තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරලා මතු කරලා පෙන්වුවේ. තමන්ගේ ඇතුලේ සකස් වෙන මේ බැම්ම සකස් වෙන්නේ කොහොමද කියන එක තමයි ඒ තුලින් මිදින නිදහස් වෙන්න කටයුතු කරන්නේ කොහොමද කියන එක තමයි මේ වචන තුනෙන් ඉස්මතු කරලා පෙන්වුවේ. එහෙනම් ඒ බැඳෙන බැම්ම ඔබ හඳුනාගත්තොත් ඔබට පුළුවන් ඒ ස්වභාවය නිවැරදිව දැකලා එතනම ඒක ලිහන තත්වයට පත් කරන්න. ඉතින් ඒ අනුව ඔබ තේරුම් ගන්න ඕනේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලම තියෙන ඉච්ඡ පටිච්ච කියන මේ බැඳෙන බැම්ම ඒ අනුව තමයි අනිච්ච කියන ධර්මතාවය ඔබට තේරුම් ගන්න
පුළුවන්කමක් ලැබෙන්නේ. මම ඔබට මතු කරලාම කිව්වා ඔබ මේ එළියයි ඇතුළයි ගැට ගහන මේ යාන්ත්‍රණය හදලා තියෙන්නේ ඔබ ගාවම තියෙන ගතියක් නිසා කියන එක. ඒ ගතිය සකස් වෙලා තියෙන්නේ මේ ලෝකයේ ඔබ ඇසුරු කරපු දේවල් එක්ක කැමැත්ත හා අකමැත්ත කියන ප්‍රිය හා අප්‍රිය කියන මේ ස්වභාවය ඔබ ඇතුලේ ගතියක් හැටියට එකතු වෙලා ගොඩ ගැහිලා පල් වෙලා පාක වෙලා ඉතුරු වෙලා තියෙනවා. මේ ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි ඔබ මේ ලෝකයට බද්ධ වෙන ඉච්ඡාවට චර වෙන ක්‍රියාකාරීත්වයක් සකස් කරගෙන තියෙන්නේ. ඒ තුලින් තමයි ඒකට බැඳෙනකොට තමා පටිච්ච වෙනවා කියලා කිව්වේ. ඒ තුල ඔබ සුමට විදිහට ඒ විදිහට සියුම් විදිහට ඒ බැඳෙන ක්‍රියාකාරීත්වය සකස් වෙනවා. ඒ සකස් වෙන ක්‍රියාකාරීත්වයේ හින්දා තමයි ඔබට ඒක නොදැනීම බැඳි බැඳි යන හැටියට සංසාරයක්ම සකස් වෙන්නේ. එතකොට මේ සංසාරයට මුල් වෙන ප්‍රධානම දේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල පෙන්නන ඉච්ඡට බැඳෙන ක්‍රියාකාරීත්වය. ඉච්ඡට බැඳුනොත්ම තමයි දෙවෙනි පැත්ත සිද්ධ වෙන්නේ. එහෙනම් මේ මුල් තුනම හැදෙන්න මුලම හැටියට ක්‍රියාත්මක වෙන්නේ මේ කැමැත්තට බැඳෙන ක්‍රියාකාරීත්වයම තමයි. කොහොමද කැමැත්තට බැඳෙන්නේ? ඔබ ළඟ තියෙන දොරවල් හයට එකින් එකකට මොනයම් හෝ ප්‍රත්‍යක් හේතු වෙන වෙලාවේ තමයි ඔබ මේ කැමැත්තට ආ වෙන්නේ, කැමැත්තට බැඳෙන්නේ. ඇහැ දොරට හේතු වෙන රූප හින්දා, කන දොරට හේතු වෙන ශබ්ද හින්දා, එතකොට මේ දිව දොරට හේතු වෙන රසය හින්දා, මේ නාස් දොරට හේතු වෙන ගඳ සුවඳ හින්දා, මේ කායට හේතු වෙන පොට්ටබ්බ පහස හින්දා, මන දොරට හේතු වෙන ධම්ම හින්දා තමයි ඔබ ඉච්ඡට පටිච්ච වෙලා මේ බැඳෙන ක්‍රියාකාරීත්වය සකස් කරන්නේ. ඔබ මොහොතක් නැවතිලා හිතුවොත් එහෙම ඔබ මේ ලෝකයේ ඇසුරු කරන්නේ ඔය හයෙන්ම නම් ඔබ ජීවත් වෙනවා කියලා सिद्ध කරන්නෙම මේ හය විවිධ ආකාරයකට එකින් එකකට පරිහරණය කර දිරලා වැය වෙලා යන එකම තමයි. අපි මේක උපමාවක් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ගලන ගඟක වතුර ගලනවා වගේ ඔබගේ සිතුවිලි එකක් ඉවර වෙනකොට තව එකක් ඒක ඉවර වෙනකොට තව එකක් හැටියට පෙලින් පෙලට ගලාගෙන යනවා. මේ ගලාගෙන යන සිතුවිලි එකක් නවත්තලා බැලුවොත් එහෙම මේ ගංගාවේ එක අවස්ථාවක අපි ජල රේඛාවක් ඇඳා වගේ තමයි මේ එක සිතුවිල්ලක ක්‍රියාකාරීත්වය. ඒ පිළිබඳව තමයි ඔබට පෙර දේශනාවේ පැහැදිලි කරේ. ඔබ යම් මොහොතක ඇසුරු කරන එක අවස්ථාවක් තමයි මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන හැටියට පංචස්කන්ධයක් හැටියට ඇසුරු කරන එක අවස්ථාවක්. අපි හිතමු ඒ ජලතලයේ එක රේඛාවක් අපි ඇඟිල්ලෙන් අඳිනවා. ඒ මොහොතේ ඒ හරස් කඩක් වගේ තමයි මේ එක මොහොතක ඇසුරු කරන මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. ඒ පහ ඒ මොහොතේම ඇති වෙලා වැය වෙලා යනවා. එතකොට ඒ සිද්ධිය අර වතුර ටික ගලාගෙන ගිහිල්ලා ඒ කඩයිම පහු කරාම වතුරේ කොහෙටද මුසු වුනේ කියලා ඔබට හොයන්න බෑ. ගෙවිලා වැය වෙලා ආයේ ඇතුන් ලවාවත් ඒ සිද්ධිය නැවත ඔබට මුණ ගැහෙන්නේ නෑ. නැවත අද්දවන්න බෑ. ඒක අතීතයට එකතු වෙලා ඉවරයි. ඒ තමයි මේ ඉපදෙන වැය වෙන ධර්මතාවයේ තියෙන සියලු දේට පොදු ධර්මතාවය. ඉතින් ඒ අනුව ඔබ මේ ඇසුරු කරන සියලු සිතුවිලි ඒ වගේම යම් මොහොතක ඔබ ඇසුරු කරලා ඒ මොහොතේම වැය වෙලා යන දේවල්ම තමයි. එහෙනම් ඔබ ඇහෙන් රූපයක් දැකලා ඒ ඇහෙන් දකින මොහොතේම කනට ශබ්දයක් ඇහුනොත් ඇහි රූප මාත්‍රය වැය වෙලා යනවත් එක්කම කනේ ශබ්දයේ කියන රූපයට ඔබගේ මනස අරමුණු වෙනවා. එතකොට තව දෙයක් හිතට නැගුණොත් එහෙම
දැන් කනේ ශබ්දයට ගියපු දේ ඒ පංචස්කන්ධය ක්‍රියාත්මක වීම අහවර වෙලා අර මනසට ධම්ම හැටියට තවත් පංචස්කන්ධයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ දේ තමයි ඔබට ලෝකයේ ඕනෑම මොහොතක ඇසුරු කරනවා කියලා සිද්ධ කරන්නේ මේක පංචස්කන්ධයක ක්‍රියාකාරීත්වය ඔබ තේරුම් ගනිමින් ඉන්න අවස්ථාවක්ම තමයි. එහෙනම් ඔබ මේ ලෝකයේ පටිච්ච වෙන්නේ අභිච්ච වෙන්නේ මේ එක කන්දයකට තමයි ඔබ සාදරයෙන් ආදරයෙන් ඒක නිච්ච කරගන්නේ සුඛ කරගන්නේ අත්ත කරගන්නේ. වෙන ලෝකේ වෙන කිසිම දෙයක් නෙමෙයි ඔබ එළියේ තියෙන දේවල් නෙමෙයි ඔබ මේ ගැටිය ගහන තත්වයට සකස් කරගන්නේ. එළියේ තියෙන එක දෙයක්වත් ඔබගේ සන්තකයේ නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් ඒ හේතුව නිසා ඔබ ඇතුලේ සකස් වෙන මේ ක්‍රියාකාරීත්වය තමයි පංචස්කන්ධයක් හැටියට ඔබ ඒ වෙලාවේ උපාදානය කරගෙන අප කැප වෙලා මේක ඇදලා බැඳලා තමන්ගේ සන්තකයේ තියන්න ගන්නකොට තමයි මේ නිච්ච වීම සිද්ධ වෙන්නේ. එහෙනම් නිච්ච වෙන්නේ එළියේ තියෙන තමන් ආදරය කරපු පුද්ගලයෝද ද්‍රව්‍යද වස්තුද ඒ එකක්වත් නෙමෙයි ඒව ඇසුරු කිරීමත් එක්ක ඔබ ඇතුලේ සකස් වෙන මේ පංචස්කන්ධයම තමයි. එහෙනම් පංචස්කන්ධය නිවැරදිව තේරුම්ගෙන ඒක ඇතුලේ සකස් වෙන හැටි තේරුම් ගත්තොත් ඔබට ඒ ඉච්ඡට බැඳෙන ඉච්ඡාවට චර වෙන හැටි අජ්ජත්තිකව තමන්ගේ අතුලාන්තයෙන් දකින්න අවසරයක් ලැබෙනවා. පුළුවන්කමක් ලැබෙනවා. එතකොට ඔබ පටිච්ච වෙන්නේ මෙන්න මේ කියපු එක ශබ්ද රූපයක් ඒත් එක්ක ඇතිවන වේදනාව සංඥාව සංකාර විඥාන කියන නාම ධර්ම හතරත් ඒ අනුව ක්‍රියාත්මක වෙන නාම ධර්ම ආකාරයට ක්‍රියාත්මක වෙන දේවලුත් එක්ක තමයි මේ ගැටය ගහන්නේ. එහෙනම් කනට මිහිරි ශබ්දයක් හැටියට ඔබට ඇහෙන්නේ ඒ ශබ්ද රූපයත් එක්ක ඔබ හිතින් විඳවනවා ඒක පිනවනවා අතුලාන්තයෙන් වේදනාවකින් දැනෙන මිහිරි ශබ්දයක් හැටියට හඳුනා ගන්න සංඥාවකින් ඒ අනුව ඒ සංඥාවත් එක්ක ඔබේ මිහිර විඳ ඉන්න හැටියට එකතු කරන සංකාර හිතකින් ඒක මට දැනෙනවා මම හඟිනවා මං පිනවනවා තමන් ඒකෙන් ආස්වාදය ලබනව හැටියට එකතු කරගන්න විකෘති ඥානයක් හැටියට ඔන්න ওই විදිහට ක්‍රියාත්මක වෙද්දි ওই පහ එකටම ඔබ ගිල ගන්නවා. ඒ තුල තමයි ඔබ උපාදානය සිද්ධ කරගන්නේ. දැන් ඔබට මේ ශබ්දය ඇහිලා ඉවරයි. නමුත් තවත් ශබ්දයක් ඇහෙනවා මේ විදිහට ශබ්ද පෙළක් ඇහෙනකොට ඔබ වැය වෙවි ගියපු එක ශබ්දයක්වත් පිළිබඳව නෙමෙයි මෙනෙහි වෙන්නේ. ඔබට නැවත නැවතත් එකතු වෙවි තියෙන ශබ්ද රටාව තමයි ඔබ ගීතයක් හැටියට පිනව විඳින්නේ. එහෙනම් පංචස්කන්ධෝ කිව්වේ එකක් නෙමෙයි මේ විදිහට කන්දක් හැටියට ගොඩ ගහ ගන්නවා. ඝන ඒකකයක් හැටියට මේ දේවල් හඟිනවා. එතකොට ශබ්ද පෙළක් ඔබ ගැට ගහලා ඒ මිහිරියාව විඳිනවා. ඒ නිසයි ඔබ මේ පටිච්ච වීම අභිච්ච වීම සිද්ධ වෙන්නේ. ඒ ක්‍රියාකාරීත්වය හරහා තමයි ඔබ ලෝකයට අනුව හැසිරෙන්නේ බවට පත් වෙන්නේ. දැන් ඔබට මේ කනට මිහිරි ශබ්දය ඇහෙන වෙලාවේ අනිත් දොරවල් ටික ක්‍රියාත්මක වෙන්නේ ඔබ එකින් එකට මේ ශබ්ද පෙළම එකට එකතු කරලා අල්ලා ගන්නවා. එතකොට ඔබ මේ උපාදානය කරගන්නේ මේ මුළු මේ පෘථිවියේ භූමි තලයේම නෙමෙයි. ඔබට ඇහිච්ච එක ශබ්දයක් තමයි මේ වෙලාවේ ක්‍රියාත්මක කරගෙන උපාදානය කරගන්න තත්වයට පත් වෙන්නේ. මේ විදිහට මේ බැඳෙන සිද්ධිය ඒ ටික වැය වෙලා යද්දී ඔබගේ හිත චිත්ත සංතානය තුල මේකේ යමක් ශේෂ වෙනවා තමන් ප්‍රියසේ එකතු කරපු නිසා. එතකොට ඒ ශබ්ද සංඥාවත් එක්ක මිහිරෙන් විඳපු
දේ තුලින් ඔබගේ ඇතුළාන්තයේ මේ විදිහට තණ්හා අනුසය හැටියට යමක් අනුසය ඉපදිලා ආසව හැටියට ශේෂ වෙන්න ක්‍රියාත්මක වෙනවා. මෙහෙම ක්‍රියාත්මක වෙන හින්දා තමයි ඔබට නැවතත් මිහිරක් විඳින්න තියෙන උමනාව ඔබ ඇතුලේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒ විදිහට ඔබ තේරුම් ගන්නකොට මේ එක අවස්ථාවක සිද්ධියක් තමයි මම මේ විදිහට විග්‍රහ කරේ. මේ විදිහට එකක් ඉවර වෙනකොට තව එකකට යන හින්දා ඔබට ඒ වැය වෙච්ච දේ පිළිබඳව ආයේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. නමුත් දැන් කනෙන් අහපු ශබ්දයක් ඊට පස්සේ දිවෙන් රසයක් විඳිද්දි ඒ උපදින්නෙත් මේ වගේම පංචස්කන්ධවල ක්‍රියාකාරීත්වයක්ම තමයි. මේ එකින් එකට වැය වෙලා යනකොට ඔබගේ අර ප්‍රිය අප්‍රිය මිම්මෙන් ගොඩ ගහපු ඒ ශේෂ වෙච්ච දේවල් ටික පොදියක් හැටියට ගති පොදියක් හැටියට තමන්ගේ චිත්තසංතානේ එකතු වෙනවා. මේ එකතු වෙන දේ තමයි ඔබගේ නිච්ච වීමේ ප්‍රතිඵලය. ඔබ කැමැත්තට බැඳීමේ ප්‍රතිඵල ටික තමයි ඔබ එකතු කරලා තියෙන්නේ. ඒ අච්චු ටික ඔබගේ ඇතුලේ තියෙනකන් ඔබ ඒ බීජය තියෙනකන් නැවතත් මේ බාහිරෙන් ඒවට ප්‍රත්‍ය හදන හේතු සාධකයේ ඇතුලේ ගබඩා වෙලා තියෙනවා. ඒ අනුව තමයි ඔබ ඉදිරියටත් මේ සංසාරය ගොඩනගන්නේ. තව තවත් එවැනිම දේවල් විඳීමේ උමනාව කියන දේ ඔබ ඇතුළාන්තේ තියෙනවා. ඒ අනුව ඔබට තේරුම් ගන්න හැකි මේ ඉච්ඡට චර වෙනවත් එක්ක කොහොමද ඔබ පටිච්ච වෙලා අභිච්ච වෙලා නිච්ච කරගන්නේ කියන එක. ඔබගේ කැමැත්තට අනුව මේ දේවල් තියෙන්න ඕනේ කියන ස්වභාවය තමයි නිච්ච කියලා කියන්නේ. ඒක නිශ්චිතවම එහෙමම තියෙනවා හැටියට තමයි ඔබ හැංගලා ඒ හැඟීම තුල තමයි මේක තදින් ගැට ගහලා අතුලාන්තයට ගන්න. ඒ අනුව ඔබ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ නිසාම තමයි ඒ අහිමි වීමත් එක්ක දුක්ඛ කියන තැනටපත් වෙන්න සිද්ධ වෙන්නේ. ඇයි එහෙනම් මේ විදිහට දෙවෙනි තැනකට හැරෙන්නේ? විපරිණාමයට වෙනස් වීමට අන්‍යතාභාවයකටපත් වීම නිසාම තමයි ඒ දුක්ඛ කියන දෙවෙනි පැත්තට හැරෙන්නේ. ප්‍රියසේ ඉච්ඡසේ ඇලුණු දෙයම තමයි කාසියක දෙපැත්ත වගේ දෙවෙනි තැනකදී දුක කියන தത്വයට පරිවර්තනය වෙන්නේ. දෙවැනි වේශයකට පරිවර්තනය වෙන්න හේතු වෙන්නේ. එහෙනම් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ සංසාරයට බැඳෙන බැම්ම හැදෙන්නේ මේ නිච්ච සුඛ අත්ත කියන දේ Taman තුල ඒ මොහොත තුල සකස් වෙලා Taman ඒකට බැඳි එකතු කරන නිසා. එහෙනම් ඒකේ අනිත් පැත්ත ඔබ තේරුම් ගත්තොත් එහෙම ඒ නිවැරදි ස්වභාවයේ යථාර්ථයක් හැටියට දකින්න ඔබ තේරුම් ගත්තොත් ඔබට පුළුවන් මේ ඇහැට කනට නාසයට දිවට කායට මනට අරමුණු වෙන ඕනම දෙයක් අරමුණු වෙන වෙලාවෙම ඒකේ තියෙන යථා ස්වභාවය මෙනෙහි කරලා ඒ ඇලෙන්න ගියපු ඇලීම එතනම ගලවලා දාන්න. එහෙම ගැලෙවුවොත් එහෙම ඔබගේ ඇතුළාන්තේ අර ගති පොදියට යමක් ශේෂ වෙන්නේ නැහැ. ඇතුළාන්තයට එකතු වෙන්නේ නැහැ. එහෙනම් ඔබ සංසාරයක් හදන්නේ නැහැ. ඒ එකතු වෙන්න ගියපු ක්‍රියාකාරීත්වය ඔබ මේ අනුස්සති භාවිතයේ තුලින් විසංකාර කරනවා. විසංකරද්දී ඒ එකතු වෙන්න ගොඩ ගැහෙන්න තර වෙන්න ගියපු ස්වභාවය එතනම ඔබ නිරෝධය කරන්න ක්‍රියාත්මක වෙනවා. එහෙනම් එහෙම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති හැටියට මේක ප්‍රජනනය වෙන ස්වභාවය තුලින්ම තේරුම් ගනිමින් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පස්සතෝ කියන හැටියට ප්‍රත්‍යක්ෂවම තේරුම් ගන්නවා. එතකොට මොකක්ද නිච්ච කියන දේ විරුද්ධ පැත්ත තමයි න නිච්ච අනිච්චං කියලා කිව්වේ. ඒ විදිහටම තමයි ඔබ තේරුම් ගන්න ඕනේ ප්‍රියසේ කැමැති පරිදි පවතින්නේ නැහැ, නවත්තන්න බෑ.
කියන එක තමයි මේ අනිච්චං කියලා පැහැදිලි කරලා පෙන්වන්නේ. මොනවද නවත්තන්න බැරි, පවත්තන්න බැරි? මේ උපාදානය කරගන්න හේතු වෙන්න යන පංචස්කන්ධ ක්‍රියාවලිය Tamanගේ කැමැත්ත පරිදි පවත්තන්න නවත්තන්න බෑ. අර වතුර ටික එතනින් පල්ලෙහාට යනකොට ආයේ කවදාවත් හොයන්න බැරි වෙන්න වියකිලා යනවා වගේ ඔබ එකතු කරගන්න ගොඩ ගහන්න හදන එක පංචස්කන්ධයක්වත් Tamanට උමනා පරිදි නවත්තන්න පවත්තන්න බෑ. ඒ නිසයි අනිච්චං බවට පත් වෙන්නේ. එහෙනම් ඔබ නිච්ච කර ගැනීම තුල සිද්ධ වෙන්නේ විකෘතියක්ම ගොඩ නැගීමම තමයි. ඔබ වර්තමාන මොහොතක මේ අරමුණු කරන අරමුණු කිරීම තුල ඔබ තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි ඔබ මේ අරමුණු කිරීම තුල තියෙන්නේ අතීතය පිළිබඳව යම් සිතුවිල්ලක් පැවැත්වුවත් අනාගතය පිළිබඳව යම් සිතුවිල්ලක් පැවැත්වුවත් මේ මොහොත තුල දකින දේ පිළිබඳව සිතුවිල්ලක් පැවැත්වුවත් එතන මොකක්ද තියෙන්නේ? එක පංචස්කන්ධයක් ක්‍රියාත්මක වෙන එකම තමයි. ඒ වර්තමාන මොහොතක් තුල තමයි ඔබ මේ සියලු දේ තේරුම් ගන්නේ. අතීතයේ වියකුණත් වියක්කිච්ච දේ පිළිබඳව මෙනෙහි කරන්නෙත් ඔබ මේ වර්තමාන මොහොතක පංචස්කන්ධයක් හැටියටම තමයි. නූපන් අනාගතයේ පිළිබඳව මොනවාම හරි දෙයක් මෙනෙහි කිරීම තුල සිද්ධ වෙන්නේ මේ පංචස්කන්ධයක් වර්තමාන මොහොතක ඇසුරු කිරීමම තමයි. පඤ්ඤාත්තියක් හැටියට ඔබ තේරුම් ගන්න ඕනේ. ඒක පනවල පෙන්වන්නේ අතීත අනාගත හැටියට ක්‍රියාත්මක වීමක් හැටියට වුණාට ඒ දේ ඔබ අත්දකින්නේ කොයි වෙලාවේද? යම් මොහොතක මේ විදිහට පංචස්කන්ධයක් හැටියටම තමයි. ඒ පංචස්කන්ධයේ ස්වභාවය මොකක්ද එහෙනම්? උපාදෝපි වයෝපි පඤ්ඤායති. ඒක මට ඕන හැටියට ඇණයක් ගහලා නවත්තලා තියෙනවා වගේ නවත්තන්න බෑ. වියකිලා යන දේ ප්‍රകൃතියක් තුල ඔබ දකිනවා වියකිලා යන දෙයක්ම හැටියට. එතකොට ඔබ ගොඩ ගහන්නේ එකතු කරන්නේ ඒ තුල ඇලෙන්නේ ගැලෙන්නේ මනින්නේ බැඳෙන්නේ නැති ස්වභාවයකට පත් කරන්න පුළුවන්. එහෙනම් අර වතුරට මුසු වෙලා ගියපු දේ පිළිබඳව ඔබ ආයේ හොයන්නේ ඒ පිළිබඳව මන ඉන්නේ නැහැ. එකක් වැය වෙනකොට අනිත් එකට යන වෙලාවෙත් ඔබ තේරුම් ගන්නේ ඒ තුලත් සිද්ධ වෙන්නේ උපාදානය කරගන්න නිච්ච සුඛ අත්ත කරගන්න සුදුසු දෙයක් නෙමෙයි ඔබ මේ වෙලාවෙත් ආශ්‍රය කරන්නේ සම්බන්ධ වෙන්නේ කියන එක තමයි තේරුම් ගන්න. එහෙනම් ඔබ සියුම්ම හිතලා බැලුවොත් එහෙම යම් වර්තමාන මොහොතක ඔබ තුල මේ ඇලීම ගැලීම මැනීම සිද්ධ වෙන්නේ මොකද මේ යම් මොහොතක පංචස්කන්ධයක ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ බොහෝම සුළු කාලයක සකස් වෙලා වැයවීමක් විතරයි. ඒ වැයවිච්ච දේ බොහොම අපි හිතමු මේ තප්පරයක් 1000කට බෙදුවොත් එහෙම මේ එක මොහොතක තමයි මේ දේවල් ගැවි ගැවි වැවෙවි යන්නේ. ඉතින් ඒ අනුව ඔබ උපාදානය කර ගැනීම තුල සිද්ධ වෙන්නේ යම් මොහොතකට පෙර දැකපු දෙයක් තමා මේ වෙලාවේ තියෙන දෙයක් හැටියට බැඳි බැඳි ඉන්නේ. ඒක ඔබට ආයේ පෙනෙන්නේ නැහැ වැය වෙලා ඉවරයි. නමුත් සිතුවිල්ලේ තියෙන ඇද බැඳ ගැනීමේ තියෙන ශක්තිය හින්දා තියෙන හැටියටම ඒක තුලට බැඳෙන ස්වභාවයක් තියෙනවා. ඔබ මේක නැවතිලා හිතුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ තප්පරෙන් 1000න් පංගුවක් හැටියට මම උපමාවකට පෙන්නුවේ. දැන් ඔබ දැකපු රූපේ වැය වුණත් පවතින රූපයක් හැටියටම ඔබ ප්‍රපංච කර කර ඒ තුල මේ එකතු කිරීම සිද්ධ කරනවා. ඊළඟ එක දකින්නකම් ඔබ ඒකට ඇලි ඇලි බැඳි බැඳි මේ බැඳීම සකස් කර කර ඉන්නවා. ඒ නිසා මේ ශක්තිය තුලින් තමයි මේ අතුලාන්තයේ මේක මුල් බැහැගන්නේ, ගොඩ ගැහෙන්නේ, ඉතුරු වෙන්නේ. එහෙනම් ඔබ විවේකයෙන් මේක දකින්න තරම් මනස ආවේගය සමතේකට කරගන්න පුළුවන් කෙනෙකුට තමයි මේ මොහොතක තියෙන මේ ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන්.
එහෙනම් මේ විදිහට ඔබ තේරුම් ගත්තාම යම් මොහතක මේ විදිහට නිච්ච වෙන්න සුඛ වෙන්න අත්ත වෙන්න යන්නේ සමුදය ඉපදිලා සමුදය බිහි වෙලා වැය වෙන තත්වයකටපත් වෙන්න තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබ තේරුම් ගන්න ඕනේ විශේෂ දෙයක් තමයි ඔබට මේ ශබ්දයක් ඇහුවට මනසට අරමුණක් ආවට රූපයක් දැක්ක පමණින් ඔබගේ මේ ඇතුළාන්තයේ යමක් ශේෂ වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිමිත්තක් විතරයි. ඒ නිමිත්තත් එක්ක තමයි ඔබගේ ඇතුළාන්තයේ මේ ක්‍රියාවලියම සිද්ධ වෙන්න පටන් ගන්න. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ ඔබගේ අහන දකින දැනෙන නිමිත්තේ කිසි වරදක් නැහැ. නිමිත්තත් එක්ක හා වෙලා පෑහිලා ඔබ ඇතුලේ යමක් සකස් වුණොත් තමයි ඇතුළාන්තේ යමක් ශේෂ වෙන්නේ. ඔබට පෙනිච්ච රූපයේ ඔය වරද ඇත්තේ නැහැ. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ නිමිත්ත තුල ඔබ තේරුම් ගන්න ඕනේ තමන් ඊට පෙරත් ඇසුරු කරපු දේවල් එක්ක ඔබ තේරුම් අරගෙන තියෙනවා මේ රජනීය හැටියට පිනවීම කළ යුතුයම හැටියට පෙනෙන ආකාරයේ රූප නිමිත්තක් මේ මත්තට ආවට පස්සේ ඔබ මේක ඇතුළට ගන්න කලියෙන්ම තේරුම් ගන්න ඕනේ මේ නිමිත්තත් අර කලින් කියපු පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වයක් තුල ඉපදිලා වැය වෙලා යන්න එන එක සිද්ධියක් විතරයි. මේ සිද්ධියට ඔබ යම් විදිහකට වැරදි මැනීමක් තුල මට ඕන හැටියට තියන්න පුළුවන් කියලා බැහැගත්තොත් එහෙම දොරෙන් ඇතුළට ගත්තොත් එහෙම ඒ අවස්ථාවේ යමක් ඉතුරු වෙනවා මතු මතුවටත් විපාක දෙන ආදීනව උරුම කරන දෙයක් සකස් වෙනවා. මේකට බුදු පියාණන් වහන්සේ අර අසාද සූත්‍රවල ඉස්මතු කරලා පෙන්නවා නොචේදං භික්කවේ රූපස්ස ආදීනවෝ අබවිස්ස නයිදං සත්තා රූපස්මින් නිබ්බින්දේයුන් කියලා මතු කරලා පෙන්නුවේ ඒ රූපය නිමිත්තට ආශ්‍රය කරගෙන ඇතුළාන්තේ යමක් ශේෂ වුණොත් ආදීනම උරුම කරගන්න සිද්ධ වෙනවා. ආදීනමයක් උරුම වෙන්නේ නැත්නම් ඔබ මේ දේවල් රජනය කර කර මිහිට විඳ විඳ හිටියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතනින් එහෙනම් ඉවරයි. නමුත් ඔබ මේවා ශේෂ කරන්න ඒකේ විපාකය කියන දෙවෙනි තැන උරුම වෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ යස්මාචකෝ භික්කවේ අත්ති රූපස්ස ආදීනවෝ මේ විදිහට ආදීනමයක් කියලා දෙයක් තියෙනවා. ඒ නිසා තස්මා සත්තා රූපස්මින් නිබ්බින්දෙය්‍යෝ මේකෙන් නොබැඳී මිදී නිදහස් වෙන්න ඕනේ. ඔබ දැන් මේ මිනිසෙක් හැටියට ඉපදිලා කළු සුදු විපාක ගෙව යම්කිසි සුගතියක උපත ලැබලා ඉන්නවා. මේ විදිහට ඔබට යම් විදිහකට සුව පහසුවක් ඇතුව වැස්සට තෙමෙන්නේ නැතුව අවුවට වේලෙන්නේ නැතුව යම් ක්‍රමයකට ඔබට පහසුවක් ළඟා කරගන්න පුළුවන්. ඔබ මේ ජීවිතය තුළ මේ දකින දේම විතරක් තේරුම් ගත්තොත් මේකෙන් මිදී නිදහස් වීමක් උමනාව වෙන්නේ නැති තරමට මේකේ මතු පිටින් දෙයක් පේන්න තියෙනවා. මොකද මේකේ ආස්වාදයක් මේ විදිහට තියෙනවා. බුදුහාමුදුරුවෝ ආස්වාදය කියලා දෙයක් නැහැ කියලා කිව්වේ නැහැ කොතනකදීවත්. ඒ ආස්වාදය උපද්දවගෙන ඔබ ඒකේ තැවරි හිටියොත් ඔබට ඒක විඳ රජනය කරන්න පුළුවන්. නමුත් තියෙන විපාකේ තමයි ඒ විඳීමේ පිනවීමේ දෙවැනි පැත්ත හැටියට ආදීනව කියන දෙවැනි පැත්ත අනිවාර්යෙන් උරුම වෙනවා. සංසාරයක් ගෙතුනොත් එහෙම දුක සැප තුල මේ ආදීනව විඳ තමයි ගෙවන්න වෙන්නේ. ඔබ මිනිස්සෙක් හැටියටම දිගින් දිගටම ಜಾති උපත ලබනවා නම් එහෙනම් මේකෙන් මිදෙන්න යම් විදිහකට අපි අවශ්‍ය නැති වගේ පෙනෙන්නත් පුළුවන්.
නමුත් ඔබ එකතු කරන මේ ස්වභාවය තුල ඔබ සකස් කරන ගතිවලට අනුව උපදින්නේ මේ විවිධ විදිහට දුක් විපාක උරුම දෙන ජීවිත උරුම කර ගැනීම සහිතවම තමයි ඔබ මේ සකස් කිරීම කර කර ඉන්නේ. එහෙනම් ඒ ආදීනවවල භයං දිස්වා හැටියට ආදීනවල බය දකින්න කෙනෙක් තමයි මේකෙන් මිදී නිදහස් වෙන්න උවමනාවක් ඇතුව කටයුතු කරන්නේ. ඔබ දැන් උදේ මොහොතක් පාසා ගෙවපු කාලය තුල ගෙවපු එක මොහොතක්වත් මේ වෙද්දි ඉතුරු වෙලා තියෙනවද? සියලු දේ විපරිණාමයටපත් වෙලා වැය වෙලා ගිහින්. නමුත් ඔබ ඒ ගෙවපු කාලය තුල දැක්කනම් යම් කිසි රූප නිමිති ඒ දැකපු නිමිති අතර එකක් දෙකක් තුනක් ඔබ පටිච්ච වෙලා අභිච්ච කරගෙන නිච්ච කරගෙන ඇතුළට චිත්තසංතානයට යමක් ශේෂ කරා නම් ඒවා ඒ විදිහට නිකම්ම වැය වෙන්නේ නෑ. විපාක දීලා ආදීනව උරුම කරලා දීලා තමයි වැය වෙන්නේ. එහෙනම් අන්න ඒ පිළිබඳව යථාර්ථය දකින්න කෙනෙකුට ඒ මොහොතවල් දෙක තුන තුල ඔබට පුළුවන් මේකේ යථාර්ථය දැකලා ඒ විකෘතිය බිඳලා පිරිසිදුව දැකලා ඒ අවස්ථාව පිරිසිදු කරන්න. ඒ තුල ඔබට මේකේ ආදීනව උරුම වෙන්නේ නැති තත්වයටපත් කරන්න පුළුවන්. ඔබට අහන දකින දැනෙන දේ තුලින් පෙනෙන දේ තුලින් පේන ස්වභාවයේ කිසි වරදක් නැහැ. ඔබට යමක් හොඳයි කියලා හැඟෙන්න පුළුවන්, දැනෙන්න පුළුවන්. යමක් නොගැලපෙනවා කියලා දැනෙන්න පුළුවන්. ඒ දැනෙන දේ කිසි වරදක් නැහැ. ඒ දැනෙන දේත් එක්ක ඔබ ඇතුලේ යමක් ශේෂ කරගන්න තරමට ක්‍රියාත්මක වුණොත් තමයි ආදීනව උරුම වෙන්නේ, මේ විපාක ටික උරුම වෙන තත්වයටපත් වෙන්නේ. එහෙනම් ඔබ දක්ෂයෙක් වෙන්න ඕනේ මේ අහන දකින දැනෙන දේ තුලින් ඇතිවෙන නිමිත්ත තුලින් ඇතුළට යන්න නොදී ගෙට ගන්නේ නැතුවම ඒක දොර ඉස්මත් වෙදිම මේ විපස්සනා ඥාන තුලින් මේ විදිහට ආනපාන කරලා පිරිසිදු කරන්න. එතකොට ඔබට පේනවා, ඔබට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා යම් නිමිත්තක් ඔබ මත්තට ආවට පස්සේ අපි හිතමු ඔබ ආදරය කරන ඔබගේ දරුවෙක් නැත්තම් ඔබ කැමතිම ඔබගේ මිත්‍රයෙක් කියලා ඒ රූප නිමිත්ත ඔබ ඉස්සරහට එනවා. ආවට පස්සේ ඔබ කතා බහ කරද්දි නැත්තම් මොනයම් හෝ ප්‍රතික්‍රියාවක් ඒ නිමිත්තත් එක්ක ක්‍රියාත්මක වෙද්දී ඔබගේ තියෙන අර එක ගතියක් ඉස්මතු වෙලා ඔබ මේක බාරගන්නෙක් බවට පත් වුණොත් ප්‍රියමනාප මගේ හොඳම යාළුවා කියලා, මගේ පුංචි දරුවා කියලා ඒ තුලට ඇලෙන්න ගැලෙන්න නිමිත්තත් එක්ක යමක් එකතු කරන්න ගත්තොත් එහෙම අන්න ඒ තුල මේ පටිච්ච වෙලා අභිච්ච වෙලා යමක් ඇතුළට ශේෂ කරගන්න දේ සිද්ධ වෙනවා. එහෙනම් ඔබට පුළුවන් අර දරුවව දකිද්දි, මිතුරව දකිද්දි රූප නිමිත්ත තුලම දැන් ඇතුළට යමක් ගැට ගැහෙන්න යන බව මේ සම්මාදිට්ඨිය පුබ්බංගමව දැකගන්න මට වරදින්නයි යන්නේ, ගොනා පොල් පැලයට තමයි හැරෙන්න යන්නේ කියන දේ නිමිත්ත ඉස්සරහා තියාගෙනම ඔබට දකින්න තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕන. එතකොට ඔබට පුළුවන් ඒ මොහොතේම අර ආදරෙන් සාදරෙන් වැළඳගෙන gediya පිටින්ම ගිල ගන්න යන සංඥාව, ඝන සංඥාව බිඳින විදිහට ඔබට පුළුවන් ඒ දකින්න යන ප්‍රිය රූපය ඉහේ ඉඳන් පට්ට ගහලා බලලා මේක තේරුම් ගන්න. මේක ඇතුලේ තියෙන්නේ මේ කුණප කොටස් වලින් හැදිච්ච දෙයක්ම තමයි. මේකේ පොත්ත ගලවපු ගමන් තියෙන්නේ රතු පාටින් ලේ තැවරිච්ච, මස් පිරිච්ච ඇටකටු ටිකක් එකතු කරලා වකුගඩු අක්මාව හදවත මේ ටිකම ගැට ගහපු එකක්ම තමයි. දැන් ඔබ එළියෙන් කොලොප්පන් වෙන්න යන නිමිත්තම දැකලා ඇතුලෙන් මේක ලෙහෙලෙහෙ බලනවා. ලෙහෙලෙහෙ බලද්දී ඔබට පෙනෙන්නේ ඒකේ සුභ සංඥාව ඉවත් වෙන විදිහට නිමිත්ත
පිරිසිදුවම ඒ තුලම අසුභ සංඥාව මතු කරගන්නවා. එතකොට ඔබ අර සංවරත්වය ඇති කරගන්න මේ දොරෙන් ඇතුළට ගන්නෙ නැති හින්දා ඒ පිරිසිදු වෙන ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් ඔබ ඇතුළට ගන්නෙ නැතුවම නිමිත්ත තුලම මේක දකිනවා. Taman ආශ්‍රය කරොත් කිලිටි වෙනවා, කළු ගෑවෙනවා කියන එක දන්න හින්දා අරක බෙදලා බලනවා. කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තුලුංගං 32ම ගැට ගහපු ගෙඩියක් තමයි මේ තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි. ඇලීම බැඳීම ඇති වෙන්නේ Tamange ඇතුළෙම තියෙන ගතිය ඉස්මතු වෙලා. වෙන මොකක්වත් නිසා නෙමෙයි. අපි හිතමු මේ වේගය වේගවත් නම් බොහොම ඔබට පුළුවන් ඔබ කැමතිම රූපේ මලකුණක් හැටියට පත් වෙන හැටි මානසිකාරයක් තුලින් දකින්න. ඔබ සුමුදු මුදු මොලොක් පුංචි දරුවා හැටියට දකින රූප නිමිත්ත ඔබට පුළුවන් ඉස්සරහා ඉන්න මැරිලා තියෙන රූපයක් හැටියට මෙනෙහි කරලා මේක ඇලෙන්න බැඳෙන්න සුදුසු දෙයක් නෙමෙයි කියලා අර නවසීවතික පබ්බය තුල පෙන්නපු ආකාරයට මේක නව ආකාරයකින් මේ රූපය දිරලා යන හැටි දකින්න. මේ රූපය මරුණට පස්සේ ඔබ දැකලා ඇති අර සුනාමි ව්‍යසන කාලේ හැම ඒ පුංචි දරුවෝ මැරිලා ගියාට පස්සේ ඉදිමිලා බැලුම් බෝල වගේ මේක පිම්බිලා විකෘති වෙනවා. එතකොට මේ ශරීර කුඩුව ජීවය උෂ්ණත්වයේ ඉවත් වෙච්ච ගමන් දිරන්න පටන් ගන්නකොට මේ කූඩුවට වෙන්නේ මොකක්ද? දින කීපයක් යද්දී උද්දුමාතකං විනීලකං විපුබ්බක ජාතං ඉදිමෙනවා විකෘති නිල් පැහැයකට හැරෙනවා සැරවේ ගලන තත්වයට පත් වෙනවා. දැන් ඔබ මේ නිමිත්ත ඉස්සරහට ගත්ත ගමන් අර ආදරෙන් සාදරයෙන් ඇතුළට ශේෂ වෙන්න යන ශක්තිය බලහීන කරන්න ඔබට පුළුවන්. මේ නිමිත්ත තුලින් ඔබ ඇතුළ පිරිසිදු වෙන තත්වයට යම්කිසි රැකවරණයක් පිරිසිදු කිරීමක් සිද්ධ කරන්න කටයුතු වෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේක තව දින කීපයක් යද්දී අර බල්ලෝ කපුටු කන තත්වයට පත් වෙන කූඩුවක් හැටියට පත් වෙනවා. අර කාකේහි වාකජ්ජමානං ගිජ්ජේහි වාකජ්ජමානං කුලලේහි වාකජ්ජමානං මේ කිව්වේ මේ සතුන්ගේ කිඹුලොන්ගේ ආහාරයක් බවට පත් වෙන ස්වභාවයේ කූඩුවක්. තව දින කීපයක් යද්දි මේක නහරවැල් ගැලවිලා අපගත නහාරු සම්බන්ධ මේවා ගැලවිලා ගිහින් මේක අස්ති කොටස් ටික ඉතුරු වෙනවා. අඤ්ඤේහි හත්තට්ටිකං අඤ්ඤේහි සීසකටාහ අඤ්ඤේහි පාදට්ටිකං මේ කොටස් ටික ගැලවිලා වෙන් වෙනවා. එතකොට ඔබ මේ මොහොත තුල සාදරයෙන් බැඳෙන්න යනම සිතුවිල්ලට ඇලෙන්න යන මොහොතෙම මෙවැනි ස්වභාවයක් උරුම කරගන්න දෙයක් බව මෙනෙහි කරලා දකින්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට තව දින යනකොට මාස ගණන් ගත වෙනකොට මේක තව දුරටත් වියකිලා ගිහිල්ලා මේ කොටස් ටික අර හක් බෙල්ලෙක්ගේ පාටට පේන අස්ති කොටස් ටික පුංචි පුංචි කොටස් වලට කැඩිලා යනවා. අවසානයේදී මේවා පස් වලටම එකතු වෙලා උපසංහරණය වෙලා යනවා. මේ ස්වභාවය උරුම කරන කූඩුවක් තමයි ඔබට පෙනෙන්නේ මතු පිටින් ඔපය තුල සෙනෙහෙන් බැඳෙන්න පුළුවන් සුමුදු මොලොක් දරුවෙක් හැටියට පෙනෙන්නේ. දැන් නිමිත්ත ඒ විදිහට ඔබ මානසිකාර කරලා පිරිසිදු කරනවා. සුබ අත්හැරෙන විදිහට නිමිත්ත තුලම මේ පිරිසිදු කිරීම ආනපාන කිරීම කරනවා. එහෙම ක්‍රියාත්මක වෙද්දී දැන් ඔබට ඇතුළාන්තයෙන් මේක දකින්න පුළුවන් විවේකයක් ලැබෙනවා. ඒ විවේකය ලැබෙද්දී ඔබ තේරුම් ගන්නවා මේ නිමිත්තත් මගේ ඇස් මත්තට යම් මොහොතක ඇවිල්ලා වැය වෙන දෙයක් විතරයි. විපරිණාමය තේරුම් ගැනීමත් එක්කම අනිච්චේන දුක්ඛේන විපරිණාම ධම්මේන යථා භූතං පස්සතෝ හැටියට මේක ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා.
එහෙනම් ගෙට ඇතුළට ගන්න කලින්ම ඔබට පුළුවන් මේක ආනපාන කරලා මේ විදිහට අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. දැන් එතකොට පිරිසිදු වෙනවා. අර කෙලෙස් බීජය ඇතුලේ තැම්පත් වෙන්න නොදී ඔබ පිරිසිදු කරලා ආනපාන කරනවා. ආනපාන සති සමාධි භාවනාවක් ඔබ මේ විදිහට භාවිත වෙන තත්වයට පත් වෙනවා. මොකක්ද මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං හැටියට ඔබ දකින දේ තුල සිද්ධ වුණේ මරණ අනුස්සති භාවිතය තමයි එතන සිද්ධ වෙන්නේ. එහෙනම් අසුභ අනුස්සති මරණ අනුස්සති නිවැරදිව භාවිතා වුණා නම් අර දරුවා දකින්නවත් එක්කම ඔබ ඇතුළ කිලිටි කරගන්න නැතුව දරුවට කරන්න ඕනේ යුතුයකම විතරක් කරලා ඇතුළාන්තය යමක් ශේෂ නොවන තත්වයට පත් කරනවා. එතකොට ඔබ නිබ්බිදානුපස්සී විහෙරති මොකක් වෙන්නේ? නන්දින් පජහති විරාගානුපස්සී විහෙරති රාගං පජහති පටි නිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදි පජහති කියන තැනට සමුදය නිරෝධය කරන්නම කටයුතු කරනවා. ඒ සමුදය නිරෝධය කිරීම තුළ ඔබ ඇතුළට යමක් ගත්තේ නැති බව ඔබටම පසුවිපරම් කරලා බලන්න පුළුවන්. එතකොට නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කියන බුද්ධානුස්සතිය වැඩෙන්නේ නිවැරදිව ඔබ කෙලෙසේ කපන හැටියට අර අනිච්ච දුක්ඛ අනාත්ම යථා පරිදි පංචස්කන්ධය උපාදානය කරගන්න දෙයක් නොමැති බව දකිමින්ම පසක් කරලා දකින්න ඕනේ. ඒ මොහොතක් තුල ඉපදිලා වැය වෙලා යන පංචස්කන්ධයේ උපාදානය කරගන්න සුදුසු දෙයක් ඇත්තේ නැති බව ඔබගේ ප්‍රත්‍යක්ෂ ඥාණයටම වැටහෙන්න ඕනේ. එතකොටයි ඔබට පුළුවන්නේ බුද්ධ අනුස්සතියක් වැඩෙන හැටියට අර භව උදුරා දැමන විදිහට භව ඇතුළාන්තයේ ශේෂ වෙන්නේ නැහැ බීජයක් හැටියට. චිත්තසංතානය නික්ලේශී තත්ත්වයට ඒ වෙලාවේ පත් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙනම් ඔබ මේ දේවල් කරන්න ඕනේ ඇතුළට ගත්තොත් කළු වෙනවා. එහෙනම් නිමිත්ත තුලම දොර මැත්තේම තියලා ඔබ මේක යම් මොහොතක ක්‍රියාත්මක කරන්න පුළුවන් තරමට හිත පදම් කරන්න ඕනේ. ඒ පදම් කිරීම කොයිතරම් තියුණුවට පදම් කරොත්ද කියන එක තමයි ඔබට පුළුවන්නේ බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා. අච්චාර සංඝාත මත්තම්පිතේ බික්ඛු අනිච්ච සංඥා භාවිතා බහුලී කතා. අච්චාර සංඝාත මත්තම්පි කිව්වේ කොයි විදිහ මාත්‍රයක්ද? අකුණු සැරයක් ගහන තරම් මේ අසුරක් ගහන තරම් පුංචි මොහොතක තමයි ඔබ මේ අනිච්ච සංඥා මේ විදිහට භාවිත කිරීමට හිත පුරුදු කරලා පදම් කරන්නේ. ඒ තරමට එනකන් ඔබ වැටි වැටි හරි නැගිට හරි මේක පුරුදු කරන්න ඕනේ. විනාඩි 10ක් 15ක් හරි අරන් මේක අනුපස්සනා විපස්සනා කරලා පුරුදු කරන්න ඕනේ. පදම් කරන්න ඕනේ. එතනයි ඔබට පුළුවන් වෙන්නේ අසුරු සැනකින් මේක ඉවර කරන්න පුළුවන් තරම් පදම් කිරීමක් පුහුණු කිරීමක් කරගන්න. ඔබ මුලින් වැටි නැගිටින්දි සමුදය බිහි වෙලා ඇතුළට යන්න මේ විදිහට ක්‍රියාත්මක වෙවි යන්න ඉඩ තියෙනවා. නමුත් ඔබ ගන්න උත්සාහයේ වායාමයේ ප්‍රතිඵලයක් හැටියට දෙවැනි අවස්ථාවේ ඔබගේ කාලය ඊට වැඩිය අඩුවෙන් මේකට අර ගන්න ප්‍රතික්‍රියාව වැඩි කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඔබ ඇසූ පිරූ හැටියට ඔබ අහපු බව නසන ක්‍රියාකාරීත්වයේ අහපු තරමට ඔබට මේක පදම් කරන්න පුළුවන් ශක්තිය තව තවත් වැඩි වෙනවා. ඔබ අනාථ වෙන්න යන මොහොත තුලම මේ නාථ ධර්මයේ වෙලාවේ භාවිතා කරන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඔබ ගන්න උත්සාහය මුලින් විනාඩි 15ක් මහන්සි වෙලා හරි ඔබ මේක ඔට්ටු වෙලා ඒකෙන් මිදී නිදහස් වෙන්න උත්සාහ කරද්දී දෙවෙනි අවස්ථාවේ විනාඩි 5කින් කරන්න පුළුවන් තරමට ඔබට ශක්තියක් තියෙනවා. එතකොට ඔබ මේකත් එක්ක
මේ පුහුණු වෙන අදම් කරන නිසාම විනාඩියකින් කරන්න පුළුවන් තරමට මේක අඩු කරන්න පුළුවන්. මෙහෙම කරන කෙනෙකුට අතුරු සැනකින් මේක මේ අස්ස පස්ස කරලා ආනපාන සති සමාධිය Taman තුලට භාවිත කරන්න පුළුවන් වෙච්ච කෙනෙකුට දොරකඩින්ම මේක එළියට දාන්න පුළුවන්කමක් ලැබෙනවා. දොරට එබිකම් කරලා බලන වෙලාවෙම ඔබ ටිකක් ආවට කමක් නෑ දැන් ඇතුළට එහෙනම් ඇවිල්ලා ඉඳ ගන්නකො කියලා ඉඳ දුන්නොත් එහෙම අර කතා බහ ආපහු දිගටම ඇති වෙනවා. එහෙනම් විනාඩි 10ක් 15ක් නෙමෙයි පැයක් දෙකක්ම මේ සමුදය ක්‍රියාත්මක වෙවි යන තැනට ඔබ ඉඩ දෙනවා. ඔබට තේරෙන්න ඕනේ එළියෙදින්ම කළු තමයි ඇතුළට ගන්න හදන්නේ. එහෙනම් කළු හලන්න නම් කුසලයේ පිහිටන්න නම් ඔබ නිමිත්ත තුලම මේක දැකලා ඇතුළට ගන්න නොදීම ප්‍රහාණය කරන්න මේ උත්සාහය ගන්න ඕනේ. එතකොට එළියෙන් හේතු වෙන්න එක නිමිත්තකවත් නෙමෙයි වැරද්ද තියෙන්නේ. ශබ්ද රූප නිමිත්තක එහෙනම් මේ චක්කුවට ඉදිරිපත් වෙන රූප නිමිත්තක දිවට රස රූපයක් හැටියට එන නිමිත්තක එක නිමිත්තක්වත් වැරදි නෑ. ඒක රසය දනවල දිවට දැනෙන රසය දනවල යම් මොහොතක අංශුවක යවිලා ඉවර වෙලා යනවා. ඔබ එකතු කරොත් හැරිලා බලලා පස්සට හැරිලා බලලා ආයෙ එකතු කරොත් නිච්ච වෙනවා සුඛ වෙනවා අත්ත වෙනවා. දිවෙන් නැවතත් රස විඳීමේ උවමනාව ඔබගේ ඇතුලේ ගොඩ ගැහෙනවා තැම්පත් වෙනවා ශේෂ වෙනවා. ඒ උවමනාව ඔබේ හිතේ තියෙන වෙලාවක ඔබ සමුගත්තොත් ඇතුලේ උවමනාව තියෙනකන් නැවත දිවක් තියෙන කටක් තියෙන මූණක් තියෙන ඇඟක් තියෙන ශරීරයක් හදන්න පුළුවන් ශක්තිය ඔබගේ ඇතුලේ ශේෂ වෙලා තියෙනවා. එහෙනම් ඒ ශක්තිය ඉවත් කිරීමේ හැකියාව තියෙන්නේ ඔබටමයි. දිවට දැනෙච්ච රසය වරදක් නෑ. ඒ රසය නැවත නැවත විඳීමේ උවමනාව ඔබ ශේෂ කරොත් ගොඩ ගහගත්තොත් ඒකෙන් ආදීනව ටික විඳින්න වෙනවා. දිවක් හදාගෙන රස විඳීමේ දේ ඔබ ඉදිරියට එන්න තියෙන දේ මේ මොහොතේ තමයි හදන්නේ. එහෙනම් එතනම එත්තං විපස්සති හැටියට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි මෙනෙහි කරලා ඒ දිවට දැනිච්ච රස ඒ මොහොතේම වියකෙන බව තේරුම් අරගෙන උපාදානයෙන් තොරව මිදී නිදහස් වෙන හැටියට මේ අනුස්සති භාවනාව භාවිතා කරා නම් ඔබ තුල යමක් ශේෂ වෙන්නේ නැහැ. ඔබ මේ එකක් ප්‍රහාණය කරාට මේක ඉවර වෙන්නේ නැහැ. ඊළඟට තව එකක් එනකොට ඒකට මේ ඉඩ දීලා විවේකයෙන් බලන් හිටියොත් එහෙම නැවතත් මේක ගොඩ ගැහෙන්න පටන් ගන්නවා. මේ පටන් ගන්න නිසාම ඔබට මේක අකණ්ඩව අචින්නව කරන්න ඕනේ. එතකොටයි ඔබගේ ශේෂ වෙන්න යන දේවල් ටික ඒ වෙලේම සෝදනය කරලා පිරිසිදු කරන්න පුළුවන් වෙන්නේ. ඔබ මේ විදිහට ගන්න උත්සාහය අකණ්ඩව දිගින් දිගට කරන එක තමයි මේ පැහැදිලි කරන්නේ පටිසංකා යෝනිසෝ මනසිකරෝතෝ කියලා. ඔබ මේ කරන ක්‍රියාකාරීත්වය එකක් දෙකක් කරලා නවත්තලා හරියන්නේ නෑ. අකණ්ඩව එනේන අරමුණේ ඔබ ගැට ගෙහෙන්න යන තැනක් තියෙනවනම් නොකැඩී දිගටම මේක කරන්න ඕන. ඒකයි පටිසංකා කියලා කිව්වේ. සංකා කියන්නේ සංකය කරන කපන ක්‍රියාකාරීත්වය. පටිසංකා කියන්නේ මේක අකණ්ඩව දිගටම කරන් යන්න ඕනේ. මේකේ ප්‍රතිඵලයක් ලැබෙනකන් ඔබ කරන්න ඕනේ. යෝනිසෝ මනසිකරෝතෝ කියවේ මොකක්ද යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ? කල යුතු නොකල යුතු දේ පිළිබඳව නිමිත් තුලම ඔබ දකින තත්වයට පිරිසිදු මනසිකාරයක් මෙනෙහි කරන්න පුළුවන්කම ලැබෙනවා. ඇතුළට ගත්තොත් ගෑවුනොත් කළු වෙනවද? හිත පිරිසිදු වෙනවද කියලා දකින්නේ කොහොමද? සද්දා ඉන්ද්‍රිය මතු වෙනවත් එක්ක යෝනිසෝ මනසිකාරයෙන් මේක ක්‍රියාත්මක කරන්න දක්ෂ වෙන තත්වයටපත් වෙනවා. සද්ධාව බල ගැනීම තුල සිද්ධ වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ඔබ කටයුතු කරනවා. නොගත යුතු හල යුතු දෙයක් බව තේරුම් ගන්න. ඒත් එක්කම ඔබ දැන් මේක
නොකැඩී කරන තත්වයට ක්‍රියාත්මක කරනවා. ඒකයි පටිසංඛා යෝනිසෝ මනසිකරෝතෝ කියවේ. මෙනෙහි කරනවා ඒ විදිහට. ඒක අකණ්ඩව කරන්න ඕන වෙන්නේ මේ විඥාන බීජ ගොඩ ගැහි ගැහි සකස් වීම. එක විඥාන ශක්තියක් සකස් වුණාම ඒ ආහාරය ලැබුණාම ඔබගේ සංසාරය මේ එකතු වෙන දේම සාරයි කියලා ගොඩ ගහන ශක්තිය තව දවස් 7කට කල් දාන්න පුළුවන් තත්වයට ඒක එක විඥාන බීජයකට පුළුවන්. මෙහෙම විඥාන බීජයකට පුළුවන් නිසා දිගින් දිගට මේක සිද්ධ වෙනවා. එතකොට ඔබ දින 2ක් 3ක් මේ උත්සාහය අරගෙන අත්හැරියොත් එහෙම ඔබ පරාජය වෙනවා. ඔබ ගන්න උත්සාහය පිරිසිදු කරන්න ඕනේ අකණ්ඩවම. එතකොට තමයි ඔබට මේකේ ප්‍රත්‍යක්ෂයකින්ම මේක දකින්න තරමට පුහුණු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ මේක දැන් පැහැදිලි කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඝන්ටාරයක් නාද කරනවා කියලා. ඝන්ටාරයක් නාද කරාම මේකේ රැව් පිළිරැව් දීමක් සිද්ධ වෙනවනේ. ඒක 17 වතාවක් මේ විදිහට රාව ප්‍රතිරාව දෙනවා. මේ රැව් පිළිරැව් දෙන එක අර යකඩ දණ්ඩ ආයෙමත් තට්ටු කරොත් එහෙම රාව ඉවර වෙන්න කලින් ආපහු ඒ රාව ප්‍රතිරාවේ 17 වතාවක් දෙන තත්වයට ක්‍රියාත්මක වෙනවා. එක විඥාන බීජයක ශක්තිය වැය වෙන්න කලින් තවත් විඥාණයට ආහාර සැපෙව්වොත් එහෙම සංසාරේ තවත් දිග් ගැහෙවෙනවා. පුන භවෝ කිව්වේ පුනා බිහි වෙනවා. අර බීජ ටික නැවතත් රෝපණය වෙන තත්වයට මේක බිහි වෙන ශක්තිය තියෙනවා. ඒ හින්දා මේක තව දුරටත් දිග් ගැස්සෙන්නේ දැන් ඔබ දිවෙන් ගන්න රස පිළිබඳව අවධානයෙන් ඉඳලා අනුපස්සනා විපස්සනා කරලා යන්න දීලා තවත් විදිහකට ශබ්ද රූපයකට හා වෙලා ගියොත් එහෙම වෙන තැනකින් ඇලිලා විඥාණයට ආහාර දීලා ඉවරයි. එහෙනම් ඔබ අවධානයෙන් මේ දේ කරන්න ඕනේ. හිතට එන සියලු අරමුණු මේ පෙරහන් කඩයෙන් පෙරලා දකින්න තරම් ඔබගේ මනස පුරුදු කරන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ. අර අපි හිතමුකෝ හැම ගහපු සතෙක්ගේ කොයි තැනින් හරි මැස්ස ඇවිල්ලා වහනවා වගේ ඔබ එක දොරක් දිහා බලන් ඉඳි තව දොරකින් මේ පටිච්ච වෙලා අවිච්ච වෙලා විඥාණයට ආහාර සපයන්න පුළුවන්. ඔබ දොරවල් පහම වහලා ඉන්නකොට මනසට අරමුණක් ඇවිල්ලා හරි ඔබව වෙන දිහාවක එක්කගෙන යන්න පුළුවන්. එතකොට මේ විඥාණයට ආහාරයක් තමයි ඔබ සපයන්නේ. අපි හිතමු ඔබ මේ ගන්න උපක්‍රමේ හොඳට කරන්න පුරුදු වෙලා ඉද්දි ඔබ අඩනින්දේදී හරි මේ විඥාණයට ආහාරයක් සපයන සිතුවිල්ලකට පටිච්ච වෙලා හීනකින් හරි අර විඥාන ආහාර සැපයුවොත් ආයෙමත් අන ඝන්ටාරේ ගහනවා වගේ සංසාරේ තව දිග්ගස්සනවා එකතු කරනවා. එහෙනම් එතනම මේක කරන්න ඔබගේ කොයිතරම් උමනාවක් කැපවීමක් තියෙන්න ඕනේද කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ කැපවීමේ ප්‍රතිඵලය තමයි ඔබව කෙලෙස් කපන්නෙක් බවට පුහුණු කරන්න. ඒකයි ඔබට මේ අවශ්‍ය වෙන්නේ මේ පුහුණුව පුරුද්ද භාවිත කරන්න ඕනේ. එතකොට ඒ අවදි වෙලා හරි ඒ වෙලාවේ කෙලෙස්ේ කපන්න ඔබගේ හිත පුරුදු පුහුණු වෙනවා. එහෙනම් අර විදිහට ආහාර ලැබෙන්නේ නැත්තම් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි හිතමු ඔබ දන්නවා ඔය තනකොළ වවලා තියෙන බිමක මොන හරි අත්තකින් වහලා හරි ඉටි රෙද්දකින් වහලා හරි තිබ්බොත් එහෙම දවස් කීපයක් යද්දි ඒ තන තනකොළ ටික කහපාට වෙලා ටික මැරෙන්න පටන් ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? ඉරේලිය ලැබෙන්නේ නැහැ. එතකොට වාතාශ්‍රය ලැබෙන්නේ නැහැ හරියට. පෝෂක ටික ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ඒක මැරිලා යන තත්ත්වයටපත් වෙනවා. ඒක ඒ විදිහට වෙන්නේ අර උරා ගන්න තියෙන සාරයන් ටික නියමිත විදිහට ලැබෙන්නේ නැති හින්දා. ඔබ මේ කූඩුව පණ ගහ තියෙන්නේ ඒ වගේ තපයන ආහාර ටිකකින්ම තමයි. ඔබගේ විඥාණයට ආහාර සපයනකම්
ඔබ මේක දවස් 7න් 7ට කල් දදා ඔබ මේ විඥාණයට ආහාර වලින් එකතු කරලා මේ කූඩුව සංතරපණය කරනවා. සං වලින් අර්පණය කරනවා. ඒ නිසා තමයි ඔබ මේක දිගේ නැවත නැවතත් එකතු කරන ක්‍රියාදාමයටම අහු වෙන්නේ. ඔබ මුලින්ම නෙක්කම්ම වෙද්දී මේ දොරවල් පහම තුලින් මිදී නිදහස් වෙන්න නෙක්කම්ම සවිතක්ක සවිචාර කරන තත්වයට පත් වෙනවා. නමුත් මනදොර තාමත් සක්‍රියයි. ඒ හින්දා තමයි ඔබ අරමුණකට පටිච්ච වෙලා හරි ඒ දෙයට ආහාර සපයන්නේ. එහෙනම් ඔබ පියවි සිහියෙන් ඉන්නකොට සාමාන්‍ය ස්වභාවයෙන් ඔබ ඇහැට රූප පෙනෙද්දි මේක ගැන අවධානයෙන් ඉන්න දක්ෂයි. කනට ශබ්ද ඇහෙද්දි අවධානයෙන් ඉන්න පුළුවන්. එතකොට දිවට රස දැනෙද්දි ඔබට අවධානයෙන් මේක තේරුම් අරගෙන කරන්න පුළුවන්. එතකොට නාසයට ගඳ සුවඳ දැනෙද්දි කායට ශරීරයට පහස දැනෙද්දි කරන්න පුළුවන්. වර්තමාන මොහොතේ මේ මනසට අරමුණු වෙද්දි මේක කරන්න පුළුවන්. දැන් දොරවල් පහෙන්ම මනදොර ක්‍රියාත්මක වෙන්න කලින් අපි තේරුම් ගමු. දොරවල් පහෙන්ම දේවල් සිද්ධ වෙද්දී ඔබ පියවි සිහියෙන් ඉන්නවා. නමුත් ඔබ යම් විදිහකට මේ ශරීරය නවත්තලා තියෙනකොට මනසට අරමුණු හොගාලා දිගටම ගලාගෙන එනවා. ඔබ කොහේ ඇදගෙන ගියොත් මේ විඥාණයට ආහාර සැපයුවොත් ඒකෙන් ඔබ පරාජයටපත් වෙලා ඉවරයි. ඒ නිසා ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ අහපු ධර්මය මේ පණ පිහිටවලා හොඳ ශක්තියකින් අවධානයකින් මනසට අරමුණු හැටියට පටිච්ච වෙන ඒ අවස්ථා තුල විවේක නිශ්චිතව ඔබ ඒ කෙලෙසේ කපන්න කටයුතු කරන්න ඕනේ. එතනයි ඔබ මේ දක්ෂයෙක් බවට පත් වෙන්නේ. නැත්තම් හොඳට අහලා තියෙනවා මේක කරන්න පුළුවන් බව දන්නවා. ඔබ වෙන ලෝකයකට අරන් යනකම් ඔබ මනසට පාඩුවේ ඉඳ දුන්නොත් එහෙම ඔබ මේකෙන් පරාජයටපත් වෙනවා. එහෙනම් ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ මේ කෙලෙස් කපන කඩුව ඔබ බණ අහන වෙලාවේ පණ පිහිටවලා පණ පොවා ගත්තට ඔබ යුද්ධෙට ගිහිල්ලා මේ කඩුව භාවිතා කරන්නේ නැත්නම් මේ මනසට පටිච්ච වෙන අරමුණට එරෙහිව ප්‍රතික්‍රියා කරලා සෝදනය කරලා කුසලයෝ කියන හැටියට කුසල මූලය මතු කරගත්තේ නැත්නම් අර යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කිව්ව වගේ දෙයක් වෙනවා. එහෙනම් ඔබ පණ පිහිටවලා මේ තේරුම් ගන්න ධර්මතාවය ඔබට දැන් අහන වෙලාවේ මේක ලෙහා ගන්න ශක්තියක් ඇති බව තේරුම් ගන්නවා. නමුත් ඔබ විවේකීව තමන්ගේ ගමන තනියම යන වෙලාවට ඔබට කවුරුවත් උදව් කරන්න කවුරුවත් නැහැ. ඒක ඔබේම ශක්තියකින් ඔබම අවදි කරගෙන උපදවගෙන පහදවගෙන ඔබයි ඒ කෙලෙසේ එතනදී කපන්න ඕනේ. නැත්තම් බුදු පියාණන් වහන්සේ මේ සියලු දෙනාගේම කෙලෙස් කපලා එයාලම නිදහස් කරලා යවනවා. එහෙනම් ඒක තමයි සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනා කියලා කිව්වේ. ඒක තමන්ගේම වැඩක්. තමන් මේක නිදහස් වුණොත් කාටවත් ප්‍රතිලාභයක් නෙමෙයි තමන්ටමයි ඒකේ ලාභය ලැබෙන්නේ. එහෙනම් තමන් විවේකයෙන් ඉද්දි තමන්ට උදව් කරන්න කවුරුවත් නැහැ. ඔබ මේ ටික අහගෙන තේරුම් ගන්න වෙලාවට ඔබට මේකෙන් යමක් කරන්න පුළුවන් බව ප්‍රායෝගිකව කරන්න පුළුවන් බව වැටහුණාට ඔබ තනියමයි මේ දේවල් වලට මුහුණ දෙන්නේ. එතන ඔබ නිවැරදිව පුරුදු කරලා පුහුණු කරලා කෙලෙස් ප්‍රහාණය කරන්න දක්ෂයෙක් නොවුනොත් ඔබම තමයි අගාධයට වැටෙන්නේ. ඔබ තමයි දුක උරුම වෙන්නේ, ආදීනව උරුම වෙන්නේ. තව කාටවත් පාඩුවක් වෙනවද? නැහැ. Tamanටමයි පාඩුවක් වෙන්නේ. මේ සංසාර බැම්ම තව ගොඩ ගැහි එකතු වෙවි යනවා. බුදු පියාණන් වහන්සේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ මේක තමයි පැහැදිලි කරලා පෙන්නුවේ. මේ ඒකායන මාර්ගය අනුගමනය කරනවා නම් දිගින් දිගටම මේක අවුරුදු 7ක් දිගටම කරනවා නම් කෙනෙක් එහෙම ටිකෙන් ටික කාලය අඩු කරලා දින 7ක් මේක කරනවා නම් අනාගාමී හෝ අරහත් ඵලයටමපත් වෙන්න පුළුවන් කීවේ මෙන්න මේ සියුම් තැන ඔබ දැක කෙලෙස් කපන්න දක්ෂයෙක් බවට
පත් වෙන්න ඕනේ. ඒ අවස්ථාවට ඔබ හිත පුරුදු කරන්න ඕනේ, අප කැප වෙන්න ඕනේ. එතකොටයි Tamanටම මේකේ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් වෙන්නේ. එතනයි ඔබ බුද්ධ ශාසනයේ මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න තරමට මේ බුද්ධ ශාසනයේ කොටස්කාරයෙක් බවට පත් වෙන්නේ. ඒතං බුද්ධානුශාසනං කිව්වේ එතනයි ඔබ බුද්ධානුශාසනාව පිළි අරගෙන මේ ශාසනයේ මේ ප්‍රතිඵල ලබන්නට උත්සාහ කරන්න. එහෙනම් මේ අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයදි කිව්වේ ගොඩ ගහෙන්න යන එක පංචස්කන්ධයක්වත් ඔබට උපාදානය කරගන්න ඇති දෙයක් ඒ තුල ඇත්තේ නෑ. ඒක තමයි ඔබ හොඳින්ම තේරුම් ගන්න ඕනේ. එතනයි ඔබට මේකෙන් මිදී නිදහස් වෙන පාර මතුවෙන්නේ. එහෙනම් ඔබගේ උත්සාහය තව දේවල් තියෙනවා, මට වැඩ ගොඩක් තියෙනවා කියලා කල් දැම්මොත් කාටද පාඩුවක් වෙන්නේ? මේ වැඩේ ඉවර කරලා මේක කරන්නම් කියලා හිටියොත් කරන්න පුළුවන් දෙයක් තියනවද? ඔබ යනකොට එනකොට කනකොට බොනකොට නානකොට සියලු දේවල් කරන ගමන්ම ඔබට පුළුවන් හිතට එන ගැට ගැහෙන්න යන අර දොරට තට්ටු කරලා තමයි ඕනම කෙනෙක් එන්නේ. තට්ටු කරන වෙලාවේ තේරුම් ගන්න ඕනේ මට වරදින්නද යන්නේ හරියට පිරිසිදු වෙන්නද යන්නේ කියන එක. එතන දකින්න කෙනා එතනම මේක ප්‍රහාණය කරලා සියලු ක්‍රියාකාරකම් කරනවා. එහෙනම් මේ ගිහිය කැටියටම අනාගාමී ඵලයටපත් වෙනකම්ම මේක කරන්න පුළුවන් වුණේ එතනම මේක අවධානයෙන් තේරුම් අරන් අනුපස්සනා විපස්සනා කරන්න කටයුතු කරොත්. ඉතින් ඒ අනුව පුළුවන්කමක් තියෙනවා මේ සියලු සමුදය ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න. එතකොටයි ඔබ මේ ගෞතම බුද්ධ ශාසනයෙම නික්මෙන්න කටයුතු කරන සුතවත් ආර්ය ශාවකයෙක් බවට පත් වෙන්නේ. එතනදී ඔබ මේ මඟ අනුගමනය කරලා පිරිසිදුවම යථා පරිදි යථාර්ථය මතු කරගත්තොත් යථාභූත ඥාන දර්ශනය තමන් ලැබුවොත් එහෙම තමන්ට කාගේවත් සාක්ෂි ඕනේද මට දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න තමන්ට තේරෙනවා තමන් මේක අනුගමනය කිරීම තුළින් පිරිසිදු වෙන බව තේරුම් ගන්න තමන්ටම පුළුවන්. ඒ ඇතිවන වෙනස තමන් අත්දැකීමින්ම සියලු කෙලෙස් ප්‍රහාණය කරලා අවසන් කරන කම්ම මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව ඔබටත් මේ ධර්මයේ තේරුම් ගත්තොත් ඒ අනුව ඒ අවස්ථාවේ සමුදය නිරෝධය කරන්න කටයුතු කරොත් මේ ගෞතම බුද්ධ ශාසනයේ ඒ අර්ථ සාධනේ ඔබට ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි එහෙනම් අපි මේ ධම්මානුශාසනාවත් ධම්ම සාකච්ඡාවත් මෙතනින් අපි අවසන් කරමු. අඟුලි කරණීය කරගෙන මේ ගාථාවන් කියලා පින් අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාන් අන්තෝ සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඊනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හොඳයි මේ සියලුම පින්වතුන්ට තම තමන්ගේ මගාමග ඉස්මතු කරගෙන ධම්ම අනුධම්ම පටිපදාවේ හැසිරී උතුම් වූ චතුාර්ය සත්‍ය ධම්ම පසක් කොට අධ්‍යක් පරම නිබ්බාන සුවයෙන් සූපත් වන්නටම
මේ සියලු අනුශාසනාවන් උදව් වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා.